හරි අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ third year second semester එකේ තියෙන advanced audit and assurance කියන subject එකේ දෙවෙනි පාඩම. ඒ තමයි auditors liability. ඒ කියන්නේ විගණකවරයාගේ වගකීම. ඉතින් මොකද්ද කියන්නේ? කියන්නේ සාමාන්‍යයෙන් විගණකවරයෙක් විගණනය කරන්නේ කිසියම් ආයතනයකනේ. කෙනෙක් විගණකවරයෙක් විගණනය කරන්නේ කිසියම් ආයතනයක මූල්‍ය ප්‍රකාශන කට්ටලේ. එතකොට එහෙම කිසියම් ආයතනයක මූල්‍ය ප්‍රකාශන කට්ටල නැත්නම් කිසියම් ආයතනයක් විගණනය කිරීමට යාමේදී ඒ අදාළ කරන විගණක ඒ කියන්නේ ඔඩිට් ෆර්ම් එක සහ අදාළ කරන කම්පැනි අතර ඇග්‍රීමන්ට් එකක් නිර්මාණය වෙනවා. ඒතර ඇග්‍රීමන්ට් එකට අනුව අනිවාර්යයෙන්ම එයා වගකීම් බෙදලා ඉන්නවා. එයාගේ කාර්යභාරය නිවැරදිව ඉටු කරන්න. හරිද? එතකොට එතනදී වගකීමක් තියෙනවා විගණකවරයාට තමන්ට පැවරිච්ච කාර්යය තමන්ට පැවරිච්ච වැඩේ හරියට කරන්න. හරිද? එතකොට ඒකේ වගකීම අපි කියලා මොකක්ද කියලාද? ඔඩිටර්ස් ලයබිලිටි කියලා. හරිද? එතකොට ඒ වගකීම කඩ කරන අවස්ථාවේදී විගණකවරයාට සිද්ධ වෙනවා දඩුවම් වලට යටත් වෙන්න. හරිද? අපි මේ පාඩමේ කතා කරන්නේ මේ සම්බන්ධයෙන්. එතකොට ඒකෙදී මේ එයාට හිතාමතා කරන වැරදි වෙන්න පුළුවන් නැත්නම් අත්වැරදීමකින් වෙන්න පුළුවන්. ඒ මොන වැරද්ද වුණත් එයාට ඒ සඳහා දඩුවම් නියම වෙනවා. හරිද? එතකොට මෙතනදී අනිවාර්යයෙන් විගණකවරයෙක් විදියට කිසියම් ආයතනයක විගණනය කිරීම සඳහා යනවා නම් එයා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ කම්පැනි සහ ඔඩිට් ෆර්ම් එක අතර තියෙන එකගත්වයේ අනුව අදාළ කරන කාර්යභාරය හරියට කරන්න ඕනේ. ඒක කරන්න වගකීමක් තියෙනවා අනිවාර්යයෙන් විගණකවරයාට. හරිද? බලන්න මෙතන ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙනවා this chapter deal with the number of aspects of law and regulation under which auditors may have penalties imposed on them for criminal offence. ඒ කියන්නේ මොකක් හරි අපරාධික ස්වරූපේ වරදක් කරොත් මේකට යාලට දඩයක් නියම වෙනවා. විගණකවරයා කියලා. ඒ කියන්නේ විගණකවරයා කියලා එයාර 100%ක් අපිට මේ එයාව නිදහස් කරන්න බෑ. එයාත් වැරද්දක් කරන එයාට දඩුවමක් තියෙනවා. හරිද? may have දෙවෙනි point එක may have legal claims made against them for damage for negligence. ඒ කියන්නේ එයාගේ අතපසු ඒ කියන්නේ විගණකවරයාට විගණන කාර්යභාරය කරන අතරතුරේදී එයාට අතපසු වීමක් වෙලා මොකක් හරි එයාට මගහැරීමක් වෙලා මොකක් හරි හානියක් වුණොත් එහෙම කිසියම් පාර්ශ්වයකට ඒකට නීතිමය මාර්ගය ඔස්සේ ගිහිල්ලා අදාළ කරන වන්දි ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා අදාළ විඳිත පාර්ශවයට. එතකොට විගණකවරයා කියලා නෙවෙයි මොන පුද්ගලයා වුණත් එයාට එයා වරදක් කරන එයාට දඩුවමක් අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? One the potential liability of auditors has become important topic recent years. හරිද? Due to the growing complexity of the business and legal environment and the increase the legal action against the auditors. හරිද? බලන්න මෙතන බලන්න මෙන්න point එක. One explanation put forward to the explain the high number of legal action against auditors is expectation gap. මෙන්න මේ විදිහට ඔඩිටර්ට විරුද්ධව ගොඩක්ම ලීගල් ඇක්ෂන් කියලා තියෙන්නේ මොනවා නිසාද? මෙන්න මේ කියන expectation gap එක නිසා. හරිද? ඒ කියන්නේ බලාපොරොත්තු මෙහිමයි. දැන් මේ gap එක කියලා කියන්නේ මොකද්ද? gap එකක් කියලා කියන්නේ බලාපොරොත්තු වෙන මට්ටම සහ ඇත්තටම තියෙන මට්ටම අතර වෙනස. හරිද? මෙහෙම හිතන්නකෝ. අපි මෙන්න මේ ගානට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මෙන්න මේ ගානට තියෙන්නේ. හරිද? දැන් අපි හිතනවා මේ ආණ්ඩුව රට හදයි මෙන්න මේ ගානට. හරිද? මේ අපි හිතන් ඉන්න මට්ටම. ඇත්තටම හදන්න මෙන්න මේ ගානට. ඒතර මෙන්න මෙතන ગેප් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච මට්ටම සහ ඇත්තටම රට සංවර්ධනය වෙච්ච මට්ටම අතර. අපි ඒකට කියන මොකක්ද කියලාද? ગેප් එකක් කියලා. ඒ කියන්නේ අපි හිතන් ඉඳපු විදිය සහ ඒ කියන්නේ අපේ පර්ස්පෙක්ටිව් එක නැත්නම් අපේ පර්ස්පෙක්ටිව් එක සහ අනිත් එක ඇත්තටම රියැලිටි එක අතර වෙනස අපි කියන මොකක්ද කියලාද? ગેප් එකක් කියලා. හරිද? දැන් අපි මෙතන කියලා තියෙනවා මේ ගොඩක් ලීගල් ඉෂුස් හටගත්තේ. ඒ කියන්නේ ගොඩක් විගණකවරයාට විරුද්ධව ලීගල් ඇක්ෂන් ගන්න ගියේ මෙන්න මේ කියන එක්ස්පෙක්ටේෂන් ગેප් එක නිසා කියලා. ඒ කියන්නේ විගණකවරයා කරපු ඒ කියන්නේ විගණ බලාපොරොත්තු වෙච්ච මට්ටම සහ ඇත්ත ස්වරූපය අතර වෙනසක් තිබුණ නිසා කියලා. හරිද? එතකොට මේ එක්ස්පෙක්ටේෂන් ગેප් එක කියලා කියන්නේ ඒක තමයි. ඒ තමයි බලාපොරොත්තු වෙච්ච මට්ටම සහ යථා ස්වරූපය. ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච මට්ටම සහ ඇත්ත ස්වරූපය අතර වෙනස. අපි කියන මොකක්ද කියලාද? එක්ස්පෙක්ටේෂන් ગેප් එකක් කියලා. හරි. මෙතන බලන්න මෙතන ආයි පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා. මේ බලන්න what the users of financial statement and other members of the public think that auditors do. ඒ කියන්නේ මේ මූල්‍ය ප්‍රකාශ පාවිච්චි කරන කට්ටිය. කියන්නේ මූල්‍ය ප්‍රකාශ බලලා තීරණ ගන්න කට්ටිය. ඒතර ඒක වෙන්න පුළුවන් ෂෙයා හෝල්ඩර්ස්ලා වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයි වෙන ලෙන්ඩර්ස්ලා ණය ගැතිය වෙන්න පුළුවන්. බැංකු වෙන්න පුළුවන්.
ඒ වගේම රජයේ ආයතන වෙන්න පුළුවන් මෙන්න මේ කට්ටිය තමයි මුල්‍ය ප්‍රකාශ භාවිත කරන කට්ටිය තමයි කියන්නේ users of financial statement කියලා. and other members of public. ඉතින් මෙන්න මේගොල්ලෝ හිතන් ඉන්න විදිය ඔඩිටර්ස්ලා කරන දේවල් ගැන. කියන්නේ එයාලා ඇත්තටම දන්නේ නෑනේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. කියන්නේ ඔඩිටර්ගේ කාර්යභාරය ඒක කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා ඇත්තටම දන්නේ කරන කෙනා. ඒ කියන්නේ විගණකවරයා. ඒකට ඒක අපි බලන්නේ වෙන පර්ස්පෙක්ටිව් එකකින්. කියන්නේ අපි හිතනවා මේක මෙහෙම කරන්න බෑ. අයි මේ දේ මෙහෙම කරන්න පුළුවන්. නෑ මෙච්චර කාලයක් ගියේ. එහෙම අපිට කියන්න පුළුවන්. ඒ අපේ පර්ස්පෙක්ටිව් එක අපේ දැනුම අනුව. ඒකට නමුත් ඇත්තටම මේක නේ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. හරි. අපි හිතන් ඉන්නවා මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ අපේ පර්ස්පෙක්ටිව් එක. හරිද? නමුත් what auditors actually do. කියන්නේ ඇත්තටම විගණකවරයා මොකද්ද කරන්නේ? යාට මොකද්ද කරන්න පුළුවන්? ඒක තමයි ඇත්ත තත්ත්වය. ඊපස්සේ අර මං කලින් කතා කරා අපි හිතන් ඉන්න තත්ත්වය මොකද්ද? අපේ එක්ස්පෙක්ටේෂන් එකයි බලාපොරොත්තු වෙන මට්ටම. ඒක තමයි අපේ පර්ස්පෙක්ටිව්. නමුත් ඇත්තටම ඒ දේවල් ඒ විදිහටම කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ දෙක අතර දෙන්නගේ පර්ස්පෙක්ටිව් දෙක අතර ගැප් එකක් තියෙනවා. අපි හිතන් ඉන්න විදිහ සහ ඔඩිට් ඇත්තටම කරන විදිහ ගැන. ඒ නිසා එතන හට ගන්නවා මෙන්න මෙතන ගැප් එකක් හට ගන්නවා. හරිද? ඒක හරියට මොකක්ද කියලාද? එක්ස්පෙක්ටේෂන් ගැප් එකක් කියලා. තේරුම් ගන්න. මෙතනදී මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන පාර්ශ්වය වන ෂෙයා හෝල්ඩර්ස්ලා බැංකු ඊට පස්සේ ආයි වෙන ණය ගැතියෝ මේ ඊට පස්සේ ආයි රජයේ පාර්ශ්ව අන්න ඒ කට්ටිය ඔඩිටර්ස්ලාගේ කාර්යභාරය ගැන හිතන් ඉන්න විදිය සහ ඇත්තටම ඔඩිටර්ට කරන්න පුළුවන් දේවල් සහ කරන දේවල් අතර වෙනසක් තියෙන්න පුළුවන්. හරිද? එහෙම තිබ්බොත් මොකද්ද කියන්නේ? එතන හට ගන්නවා එක්ස්පෙක්ටේෂන් ගැප් එකක්. හරිද? එතන හට ගන්නවා එක්ස්පෙක්ටේෂන් ගැප් එකක්. ඒතර ඒක ඇත්තටම මේක නැති කරන්න බැරි අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. කියන්නේ අපිට ඒක අපිට මිනිස්සු හිතන විදිහට වෙනස් කරන්න බෑ. ඒකට ඒකත් එක්ක එතන අනිවාර්යයෙන්ම එහෙම ගැප් එකක් හට ගන්නවා. ඒ ගැප් එක හට ගන්න නිසා තමයි ගොඩක් වෙලාවට මේ නීතියේ ප්‍රශ්න හටගෙන තියෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. හරිද? බලන්න there are three main element in the expectation gap. මෙන්න මේ කියන expectation gap එකේ element තුනක් තියෙනවා. මේක පොඩ්ඩක් බලාගෙන මෙන්න මේක අහන්න පුළුවන්. හරි මෙතන පොඩ්ඩක් මෙන්න මෙතන gap එක ගැන පොඩ්ඩක් ඔයාලගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් විභාගෙදී. ඒ තමයි ස්ටෑන්ඩඩ් ගැප්, performance gap and liability gap. එකින් එක පොඩ්ඩක් බලමු. this බලන්න මුල්ම ගැප් එක තමයි ස්ටෑන්ඩඩ් ගැප් එක. This occurs because the perception that audit standard are more perspective than they actually are, and that auditors have wide range of rule they must follow. මෙතනදී ස්ටෑන්ඩඩ් එක ගත්තට පස්සේ ස්ටෑන්ඩඩ් එකේ ලොකු දේවල් තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ දේවල් කරන්න ඕන මෙන්න මේ දේවල් කරන්න කියලා තියෙන්න පුළුවන්. හරිද? ඒ තමයි එහෙම ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න පුළුවන්. ඒ තැන අනුව යදාල කරන පරිසරය අනුව ඒ කාල සීමාව අනුව ඔඩිටර් සමහරක් වෙලාවට යාළගේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක පාවිච්චි කරලා කරන දේවල් තියෙනවා. ඒකට එතනදී අර ඇත්තටම ස්ටෑන්ඩඩ් එකේ තියෙන විදිය සහ මෙයා කරන විදිය වෙනසක් තියෙන්න පුළුවන්. අන්න එතන හට ගන්න මොකද්ද? ස්ටෑන්ඩඩ් ගැප් එකක්. මෙහෙමනේ දැන් පොතේ තියෙන විදියටම ඒ දේ ඒ විදිහටම කරන්න බැරි අවස්ථා එනවනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒකට එතනදී සමහරක් වෙලාවට ඒ තැනට සුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරන්න සිද්ධ වෙනවා. හරිද? එතනදී ඔඩිටර්ගේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක. ඒ කියන්නේ එයාගේ අර එක්ස්පීරියන්ස් එක කලින් ඔඩිට් කරලා තියෙන දැනුම, ඒ නොලෙජ් එක ඒක පාවිච්චි කරලා එයා තැනට සුසු විදිහට වැඩේ කරන්න පුළුවන්. එතනදී එයාට හරි තියෙන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ගැප් එකක්. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එකේ තියෙන විදිය සහ අපි දැනට කරපු විදිය. හරි එතන ගැප් එකක් එන්න පුළුවන්. අන්න එතන හට ගන්නවා. ඒතර ඒකත් එක්තරා ආකාරයක එක්ස්පෙක්ටේෂන් ගැප් එකක් තමයි. අනිත් එක performance gap එක. This occurs because of දෙවෙනි එක this occurs because of perception that audit work has fallen before required standard. එතනත් අර කලින් වගේම තමයි එතනදී හිතන් ඉන්නවා මෙතන මෙන්න මේ දේවල් කරන්න පුළුවන් නේ. කියන්නේ විගණකරට මෙන්න මේක චෙක් කරන්න පුළුවන් නේ. ඒකට ඇත්තම කරන්න බැරි වෙන්න පුළුවන්. හේතුව එයාලගේ ඔඩිට් ස්ටාෆ් එක එක්ක අලුත් කට්ටිය වෙන්න පුළුවන්. හරිද? ඒකට එයාලට සමහරවිට අතපසුවීම් වෙන්න පුළුවන්. ඒ වගේ මිනිසුන් ගැතින් වැරදි වෙන්න පුළුවන්. ඔඩිටර් කෙනෙක් වුණාට 100% නිවැරදි පුද්ගලයෙක් නෙවෙයිනේ. එයා ගැතින් වැරදි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඇත්තම බලාපොරොත්තු වෙන මට්ටම සහ රියැලිටි තත්ත්වය රියැලිටි එක අතර ගැප් එකක් තියෙන්න පුළුවන්. ඒක අපි කියන මොකක්ද කියද? performance gap එකක් කියලා. තුන්වෙනි ගැප් එක තමයි liability gap. Liability gap එකෙන් මොකද්ද කියන්නේ? This arise from the lack of understanding about the auditor's liability and the auditors may be liable to. ඒ කියන්නේ එහෙම දෙයක්. හරිද? දැන් විගණකවරයා හැමෝටම ලයබල් වෙන්නේ නැහැ. හරිද? මෙතනදී අපි නෙමෙයි විගණකවරයා කොන්ට්‍රැක්ට් එක ඇති කරගන්නේ කම්පැනියත් එක්කනේ. ඒකට කම්පැනියත් එක්ක අටගත්තයින් පස්සේ එතන කොන්ට්‍රැක්ට් ඔෆ් ලෝ යටතේ අනිවාර්යයෙන්ම කම්පැනි සහ ඔඩිට් ෆර්ම් එක අතර එතන තියෙන ලයබිලිටි එක.
හරිද? ඒ කියන්නේ විගණකවරයා අදාළ කාල සීමාව තුළදී අදාළ කරන විගණන වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට එයා ලයබල්. හරිද? එහෙම කියලා විගණකවරයා හැමෝටම ලයබල් වෙවි යන්නේ නැහැ. ඒක බාහිර පාර්ශ්වවලට මෙයා ලයබල් වෙන්න ඕනේ නැහැ. කියන්නේ වෙන්න ඕන සීමා තියෙනවා. ඒකට සීමාව යහ ගිහිල්ලා අසීමිත විදිහට ලයබල් වෙන්න ඕනේ නැහැ. එතකොට මෙතන මේවට මිනිස්සු බලාපොරොත්තු වෙන විදිය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ මිනිස්සු හිතනවා ජනතාව පබ්ලික් හිතන මෙන්න මේ විදියට මෙච්චර ලයිබිලිටි එකක් තියෙන්න ඕනේ. නමුත් ඇත්තටම වැඩේ කරන්න ගියන් පස්සේ එච්චර ලයිබල් වෙන්නේ නැහැ ඔඩිටර්ස්ලා. ඒකට එහෙම වුණොත් එහෙම යාළුවෝ ඒක විගණන කටයුතු කරන්න බැරි වෙනවා සහ එතකොට යාළුවට නැත්නම් අනීතික විදියට සමහරක් වෙලාවට ලීගලි ඉෂුස් එන්න පුළුවන්. හැමෝටම ලයිබල් වෙන්න ගියන් පස්සේ. එතකොට ඒගොල්ලෝ මේ විගණන මේ ඇග්‍රීමන්ට් එකේම කියලා තියෙන මෙන්න මේ අපි ලයිබල් ඉන්නේ මේ කට්ටිය විතරයි කියලා. එතනදී එතනින් යහට ලයිබිලිටි එකක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර පබ්ලික් කියන්නේ කමියුනිටි එක මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ලයිබිලිටි එකට වඩා ඇත්තටම අඩු ලයිබිලිටි එකක් තමයි විගණකවරයා ලබා දීම කරන්නේ. ඒතකොට එතන ගැප් එක හට ගන්න පුළුවන්. මෙන්න මේ කියන ක්‍රම තුන හරහාම අන්තිමට ඇති වෙන්නේ එක්ස්පෙක්ටේෂන් ගැප් එක. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙච්ච මට්ටමට වඩා ඇත්ත මට්ටම අතර වෙනසක් තියෙනවා. ගොඩකට අඩු මට්ටමක් තමයි තියෙන්නේ බලාපොරොත්තු වෙන මට්ටමට වඩා ඇත්ත මට්ටම. In addition, there is a perception that auditors have responsibility for detecting all fraud whenever it's occur. මෙතන හොඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී විගණකවර මෙතන කියනවා in addition there is a perception. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉන්නවලු that auditors have responsibility for detection all fraud. කියන්නේ මෙතන මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මෙතන විගණනය කරන්න ආවෙන් පස්සේ මේ ඔඩිට් එකෙන් පස්සේ ඔඩිට් එකේ ඔක්කොම හොර ටික අල්ලයි කියලා. හරිද? ඒ කියන්නේ එතන කියන්නේ detecting all fraud කියලා. මෙතන මේ තව දෙකක් තියෙනවා fraud and error කියලා. දැන් error එකක් කියලා කියන්නේ හිතාමතා කරන වැරද්දක් නෙවෙයි. ඒ කියන්නේ අත්පසු වීමකින් වෙන වැරද්දක්. හරිද? නමුත් මේ fraud එක කියලා කියන්නේ හිතාමතාම වංචනික චේතනාවෙන් කරන වැරද්දක්. හරිද? නමුත් මේ දෙක නිසාම මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිභාවයට ඒක හානියක් වෙනවා. එතකොට එතනදී true and fair view එකක් පෙන්වන්න කරන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන් මූල්‍ය ප්‍රකාශනවල material misstatement තියෙනවා. හරිද? material misstatement එකක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඒක බලපානවා මූල්‍ය ප්‍රකාශ බලලා තීරණ ගන්න පාර්ශ්ව වලට. හරිද? එතකොට ඩිටෙක්ට් මෙතනදී ඇත්තටම අර මම කලින් පාඩමේ කතා කරා වගේම තියෙන කෙටි කාල සීමාව ඇතුළත ගොඩක් වෙලාවට මේ තියෙන fraud හැම එකම අල්ලන්න බෑ. හරිද? නමුත් හිතන් ඉන්න මිනිස්සු මෙන්න මේ ඔඩිට් එකට ආවට පස්සේ ඔඩිට් එකට ඔක්කොම ටික අල්ලන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරපු ඒවා ඔක්කොම අල්ලන්න පුළුවන් කියලා. එහෙම බෑ. හරිද? එහෙම බැරි අවස්ථා තියෙනවා. ඒත් ඒ හේතුව විගණනයේම තියෙනවා සීමා තියෙනවා. හරිද? ඒ නිසා මේක කරන්න බෑ. හේතුව වෙලා මදීම නිසා හෝ විවිධ ප්‍රශ්න නිසා ඊට වඩා වෙන වැදගත් දේවල් වලට බලන්න තියෙනවනේ. ඒතර ඒකත් එක්ක මේ හැම වැරද්දක්ම අපිට හවු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන මේක ඔඩිට් එකෙන් ආවට පස්සේ මේ ඔක්කොම වැරදි ටික අල්ලගනි කියලා. ඒක වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. The high level of expectation about what auditors should do may lead to legal action against auditors if level expectation is not meet. එතනදී වෙන්නේ අර අපි කලින් කතාව කරා වගේම තමන්ගේ expectation එක meet වෙන්නේ නැත්නම් එතනදී auditor විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා මෙතන කතා කරන්නේ. හරිද? want to reduce the frequency and the cost of legal action and to maintain the image of the audit profession in the mind of the public. It is the interest of the profession to take the step to close expectation gap. ඒ කියන්නේ පුළුවන් තරම් බලන්න ඕනේ මෙන්න මේ කියන වෘත්තීය කරුත්තේ ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක තියෙන්න එපේ. ඒක ආරක්ෂා කරගන්න පුළුවන් තරම් බලන්න ඕනේ මෙන්න මේ කියන expectation gap එක කියන එක අඩු කරගන්න. නැත්නම් close කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ අර අපි කතා කරපු පරතරය කියන එක මේ පරතරය කියන එක නැති කරන්න තමයි try කරන්න ඕනේ. මේක තමයි expect කරපු මට්ටම, මේ තමයි ඇත්ත මට්ටම. ඉතින් මෙතන පරතරයක් තියෙනවනේ. ඒ පරතරය නැති කරගන්න තමයි බලන්න ඕනේ. හරිද? හරි. දැන් මෙතන කතා කරනවා closing the expectation gap. අපි කලින් කතා කරපු gap එක. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච මට්ටම සහ ඇත්ත මට්ටම අතර තියෙන වෙනස අඩු කරගන්න, නැති කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. කරන්න පුළුවන් දේවල්. හරි. ඒ කියන්නේ ways of attending to close the gap include following. මේක පුළුවන් මෙන්න බලන්න the profession should attempt to improve the general level of knowledge and the understanding about the audit process. ඒ කියන්නේ මහජනතාවට දැනුවත්භාවයක් ලබා දෙන්න ඕනේ විගණනයේදී විගණනයේ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ විගණන ක්‍රියාවලිය ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න ඕනේ. මෙහෙම දේවල් කරන්න පුළුවන්, මෙහෙම දේවල් කරන්න බෑ කියලා අවබෝධය එන්න තරම්වත් අඩුම ගානේ ඒ විදිහට දැනුවත් කිරීම කරන්න ඕනේ සාමාන්‍ය ජනතාවට. හරිද?
දෙවෙනි එක පුළුවන් the profession should improve public's knowledge of the auditor's responsibility in the area of fraud. ඒ කියන්නේ මොකක් හරි වැරද්දක් වුණාන් පස්සේ ඒකද ඒක හඳුනා ගන්න විදිය සහ ඒ වැරද්දට responsible වෙන්නේ කවුද කියන එක ගැන ජනතාවට අවබෝධයක් ලබා දීම කරන්න ඕනේ. හේතුව මම මෙහෙම කියන්න. දැන් වැරද්දක් වෙන්න කලින් විගණකයට අල්ලන්න බෑ. හරිද? දැන් විගණකවරයා එන්නේ ගිණුම් වර්ෂය අවසන් වුණාන් පස්සේ. එතකොට එතනදී වැරද්දක් වුණොත් එහෙම වැරද්ද අල්ලගන්න පුළුවන් chance එක තියෙනවා. නමුත් වැරද්දක් වෙන්න කලින් වළක්ව ගන්න බෑ. හරිද? ඒ නිසා එතනදී වැරද්දක් සමහරක් කාට වැරදි දැන් රුපියල් අපි සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයට වඩා වැඩි උඩේ බලනද ලක්ෂයට අඩු ඒ වැඩි තියෙන්න පුළුවන්. හරිද? අපි සාමාන්‍යයෙන් අර බලන්නේ සාම්පල් එක ගන්න සාම්පල් එකක් සහ අපි බලන ලිමිට් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අර මැටීරියල් ටික බලලා අපි එතනින් අඩු සාමාන්‍යයෙන් ගණන් අඩු ගණන් පොඩි ගණන් බලන්නේ නැහැ. ඒ නිසා සමහරක් වෙලාවට ඒ වගේ තැන්වල ෆ්‍රොඩ් මිස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා එතකොට පොඩි අවබෝධයක් දෙන්න ඕන ජනතාව මහ ජනතාවට මේවා මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන කට්ටියට අවබෝධයක් දෙන්න ඕනේ. විගණකවරයෙක් විසින් මොන වගේ වැරදිද මොන වගේ ඒරියාස්ද බලන්න කියලා වැරද්දක් වුණාන් පස්සේ. හරි නැත්නම් මේ හැම වැරදිම බලන්නේ නැහැ කියන අදහස යාට ලබා දෙන්න ඕනේ. හරිද? එහෙම වුණොත් මෙන්න මේ කියන expectation gap එක අඩු කරගන්න පුළුවන් ගොඩක් දුරට. හරි එදවන්න controls over the auditing profession may be improved as the mean of enhancing the public confidence. ඒ කියන්නේ මිනිසුන්ට දෙන්න ඕනේ confidence එකක් දෙන්න ඕනේ විගණන කාර්යභාරය හරියට කරනවා එනි විගණකවරයෙක් අදාළ කාර්යභාරය හරියට කරනවා කියලා idea එක ඒ confidence එක දෙන්න ඕනේ මහ ජනතාවට. හරි ඊට පස්සේ දෙනවා අපි fraud and error. දැන් මෙතන මම හිතනවා මේ ටික ඔයාලට පැහැදිලි කියලා. දැන් මේ කතා කරේ මේ gap එක ගැන. අපි කතා කරේ expectation gap එක ගැන. හරිද? expectation gap එක ගැන. expectation gap එක ගැන. හරිද? මේක පොඩ්ඩක් මෙතනින් අහන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රශ්න අහන්න හොඳේ. මෙතන පොඩ්ඩක් බලා ගන්න. ඉතින් අපි එනවා fraud and error. ඒ කියන්නේ මම කලින් කතා කරා fraud එක කියලා කියන්නේ මොකද්ද? error කියලා කියන්නේ මොකද්ද කියලා. fraud එක කියලා මම ආයි කියන්න. fraud එක කියලා කියන්නේ වංචනික චේතනාවෙන් හිතාමතා කරන වැරදි. උදාහරණයක් විදිහට බලමු. මෙහෙම ගිය හිතමුකෝ සේල් එක ලක්ෂ 5ක් තියෙනවා. අපි හිතාමතාම සේල් එක ලක්ෂ 3යි කියලා දාන්න. කියන්නේ සේල් එකෙන් ලක්ෂ 2ක් කියලා අඩු කරගන්න. හරිද? ඒතර එහෙම දැම්මෙන් පස්සේ සේල් එක අඩු වෙනවා. එතකොට ලාභය අඩුවෙන් පෙන්නන්නේ. හරිද? එතකොට අන්න ඒක හිතාමතා කරන්න වැරදි. අපි ඒකට කියන මොකක්ද කියද? fraud කියලා කියන්නේ. හරිද? නමුත් error කියලා කියන්නේ එහෙම නෙවෙයි. සේල් එක ලක්ෂ 5යි අපිට අමතක වෙලා අපි බිඳුවක් අඩුවෙන් දාන්න. එතකොට සේල් එක 50,000 කියලා පෙන්නන්න. අන්න ඒවට කියන මොනවා කියද? error කියලා. එතකොට එතන fraud and error කියලා කියන්නේ දෙවර්ගයක්. ඒ දෙවර්ගයම නිසාම මූල්‍ය ප්‍රකාශනවල අගයන් පෙන්වන්නේ වැරදිද. ඒකත් එක්කම මූල්‍ය ප්‍රකාශ බලලා තීරණ ගන්න කට්ටිය එතනින් එයාලට හරි තීරණයක් ගන්න බෑ. ඒ කියන්නේ එයාලට එතකොට විගණකවරයාට true and fair view එකක් දෙන්න බෑ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්. හරි ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ කියන fraud and error කියන එක අඩු කර ගැනීම අනිවාර්ය වැදගත් වෙනවා ආයතනයක් විදියට. හරිද? ISA 240 the auditor's responsibility relating to the fraud in an audit of financial statement regulate this area. It makes the following distinction between the fraud and error. හරිද? මෙතන ආයි කියන්නේ මේ fraud එක සහ error එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. හරි බලන්න fraud කියලා කියන්නේ බලන්න may be defined in intentional act which may involve. ඒ කියන්නේ ඒක fraud එකේ intentional. ඒ කියන්නේ හිතාමතා කරන ක්‍රියාකාරකම. හරිද? උදාහරණ මොනවද? ඒ තමයි deliberately incorrect application of the accounting policy. ඒ කියන්නේ accounting policies වල තියෙන policy හිතාමතා වෙනස් කරන ඒවා. හරි තව records වෙනස් කරන ඒවා හිතාමතා. හරි ඒව මොනවද අපි කියන්නේ? අපි ඒවට කියන මොනවා කියද? intentional act. ඒ කියන්නේ හිතාමතාම කරන වැරදි. හරිද? ඒ වගේම misappropriation of asset. ඒතර වත්කම් වැරදියට අගය කරලා. ඒක හිතාමතා කරන වැරද්ද. බලන්න නිල් පාටින් මම කලර් කරලා තියෙනක බලන්න both type of fraud can result in material misstatement in the financial statement. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන දැන් මෙතනදී දැන් fraud එකක් සහ fraud එකක් අපි ගමු fraud එක ගමුකෝ fraud එක නිසා මූල්‍ය ප්‍රකාශන වල තියෙන දත්ත නිවැරදි නැහැ. ඒකට මූල්‍ය ප්‍රකාශන වැරදි. ඒකට මූල්‍ය ප්‍රකාශ බලලා තීරණ ගන්න කට්ටියට මොකද්ද වෙන්නේ? හරි තීරණයක් ගන්න බෑ. එතකොට අපි කියන මොකක්ද කියලාද? මේක මූල්‍ය ප්‍රකාශන වල material misstatement තියෙනවා කියලා. කියන්නේ අපිට කියන්න බෑ free from material misstatement කියලා කියන්න බෑ. කියන්නේ material misstatement නෑ කියලා කියන්න බෑ. හේතුව මේ වගේ ලොකු errors තියෙනවා ලොකු fraud තියෙනකොට ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම වගේ මේ මූල්‍ය ප්‍රකාශන වල material misstatement තියෙනවා. ඒකට ඒක විගණක වාර්තාවේ සඳහන් කරායින් පස්සේ මේ මූල්‍ය ප්‍රකාශන ගැන තියෙන මේ reliability එක අඩු වෙනවා. මෙතන බලන්න මම කතා කරන error ගැන. හරිද? Errors may be defined as
දැන් අපි මුලින් කතා කරා ෆ්ලොට් එකක් කියන්නේ මොකක්ද? දැන් කතා කරනවා එරර් කියලා කියන්නේ මොකක්ද කියලා. මෙතන එරර් එකක් කියලා කියන්නේ unintentionally misapplication of the accounting policies. ඒ කියන්නේ අර හිතාමතාම නෙවෙයි අර හිතාමතා නැතුව අර වෙන දේවල් තමයි මේ මෙතනින් වෙන්නේ. හරිද? Unintentionally clerical errors and misinterpretation of the fact. මෙතනදී ඔය අයිඩියා එක වලට දා ගන්න ඕනේ මේ ෆ්‍රොඩ් එකක් කියලා කියන්නේ හිතාමතා කරන දෙයක්, එරර් කියලා කියන්නේ හිතාමතා නොකරන අත්වැරදිනකින් වෙන දෙයක් කියලා. හරිද? නමුත් ඒ දෙක නිසාම මූල්‍ය ප්‍රකාශන ඔය වැරදි ඇති වෙන්න පුළුවන්, වැරදි ඇති වෙනවා. ඒකත් එක්කම මූල්‍ය ප්‍රකාශ බලලා තීරණ ගන්න කට්ටියට හරිය තීරණයක් ගන්න බෑ. ඒකට ඒකත් එක්ක විගණකවරයාට හසු වුණොත් මේ මූල්‍ය ප්‍රකාශන වල මැටීරියල් ස්ටේට්මන්ට් තියෙනවා, ෆොල්ට් ඇන්ඩ් එරර්ස් තියෙනවා කියලා එතනදී එයා විගණක වාර්තායක රිපෝට් කරන්න ඕනේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වල මැටීරියල් ස්ටේට්මන්ට් තියෙනවා කියලා. එහෙම තිබ්බට පස්සේ ඒක වලලා අදාළ තීරණ ගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන කට්ටිය. මෙතනින් බලන key distinction between the fraud and errors is therefore whether its effect on the financial statement is deliberately or unintentionally. However, there may be a little or no difference between fraud and errors. අරක තමයි කියන්නේ fraud එකේ error එකේ කිසි වෙනසක් නැහැ. ඒ දෙක නිසා මූල්‍ය ප්‍රකාශන වල අගයන් වර්ධිනවා. හරිද? ඒක තමයි කියන්නේ as far as impact on the audit is concerned. කියන්නේ අපි විගණනයේදී බලනකොට විගණනයේදී මෙයා මෙයාට මේ වැරදිලානේ මෙයා පවුනේ එහෙම කියලා නෙවෙයි. වැරද්ද නම් වැරද්ද තමයි. ඒක error එකක් වුණා fraud එකක් වුණත් වැරද්දමයි විගණනයේදී. හරිද? In both cases the auditors will concern about the impact on the true and fair view. ඒ කියන්නේ මේකෙන් සත්‍ය සහ සාධාරණ නිරූපණය කරන්නේ නැහැ. හරිද? හේතුව මේක fraud errors තියෙන මේක හදලා තියෙන්නේ වැරදියන්නේ මේක හදලා තියෙන්නේ හිතාමතා වරද්දලානේ. ඒකට ඒ නිසා මේ මූල්‍ය ප්‍රකාශන true and fair view එක නැහැ. ඒ කියන්නේ ඒක බලලා ඒක අපිට තහවුරුවක් දෙන්න බෑ කියලා තමයි එතනින් කියන්නේ. මෙන්න මේ විදිහට මූල්‍ය ප්‍රකාශන වල ගොඩක් errors and fraud තියෙනවා නම්. ඒකට මූල්‍ය ප්‍රකාශන වල ගොඩක් errors fraud තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම විගණකවරයාට true and fair view එකක් දෙන්න බෑ. හේතුව මේ මූල්‍ය ප්‍රකාශ වැරදි. බලන්න the main differences between fraud and errors may arise in relation any national reporting requirement. හරි. ටික තියෙන්නේ බලන්න ඊට පස්සේ එන්න මෙතන responsibilities of management and auditors for fraud and error. දැන් fraud එකක් හරි error එකක් හරි ආවට පස්සේ ඒකේ responsibility එක කොහොමද මැනේජර්ගේ සහ විගණකවරයාගේ. බලන්න responsibilities of management. මෙතන මේ fraud එකක් සහ error එකක් උනායින් පස්සේ ඒකෙදී කාමනාකරණයේ තියෙන වගකීම් මොන වගේ. බලන්න management is responsible for preparing financial statement. ඒ කියන්නේ අපි මෙහෙම හිතන්නකෝ ආයතනයක් ගත්තයින් පස්සේ ආයතනයක දැන් කම්පැනි එකක් ගත්තයින් පස්සේ කම්පැනි එක කවුද අහිතකරුවෝ? අහිතකරුවෝ තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා. ඒ කියන්නේ යාලා තමයි ආයතනයට මුදල් සපයන්නේ. ඒ කියන්නේ ආයතන අවශ්‍ය කරන ප්‍රාග්ධනය සම්පාදනය කරන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා. එතකොට ෂෙයා හෝල්ඩර්ස්ලා හැම කෙනෙක්ටම ආයතනයේ පරිපාලනයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා ඩිරෙක්ටර් බෝඩ් එකක් පත් කරලා ඉන්නවා. ඩිරෙක්ටර් බෝඩ් එක පත් කරලා ඉන්නවා. ඒ වගේම ආයතනයේ මැනේජ්මන්ට් එකක් ඉන්නවා. ඒ වගේම වැඩ කරන සේවකයෝ ඉන්නවා. එතකොට දැනට ආයතනයේ ඇතුලේ ඉන්නේ කවුද? ඇතුලේ ඉන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකයි මැනේජ්මන්ට් එකයි සේවකයෝ. එතකොට එතනදී අර පිටින් ඉන්නව කට්ටියක් එයාලා තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා. එයාලා තමයි සල්ලි දාලා ව්‍යාපාරය කරවන්නේ. එතකොට ඇතුලේ ඉන්න කට්ටිය තමයි අදාළ තීරණ අරගෙන, අදාළ උපක්‍රම තීරණ අරගෙන අදාළ සේවකයන් වලට යොදවලා අදාළ ප්‍රොඩක්ෂන් එක හෝ සර්විස් එක සපයලා ප්‍රොෆිට් එක ජෙනරේට් කරන්නේ. එතකොට එතනින් ප්‍රොෆිට් එකෙන් කොටසක් තමයි ඉන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලාට. එතකොට මෙතන කම්පැනි ඇතුලේ කවුරුත් හිමිකරු නැහැ. හිමිකරු ටික ඔක්කොම එළියේ ඉන්නේ. එතකොට හරිනම් ඇතුලේ ඉන්න කට්ටියට පුළුවන් ඕන නම් එයාලට කැමති විදිහට මේ වැඩේ කරගෙන යන්න. ඒ නිසා එතකොට අන්තිමට හදන මූල්‍ය ප්‍රකාශ වලින් තියෙනවනේ. ඒ මූල්‍ය ප්‍රකාශ වලින් තමයි බලාගන්නේ ආයතනයේ කොච්චරක් ලාභද පාඩුද කියලා. එතකොට ඒ හදන මූල්‍ය ප්‍රකාශන හදන්න පුළුවන් ඕන නම් ආයතනයේ අභ්‍යන්තරයේ ඉන්න කට්ටියට වාසි වෙන විදිහට. එතකොට ඇයි ඉතින් අභ්‍යන්තරයේ කවුරුත් නැහැනේ ආයතනයේ අයිතිකරුවෝ. ඒක ඔක්කොම ඕනර්ස්ලා ටික ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නේ ආයතනයේ එළියේ. එතකොට ඇතුළේ ඉන්න කට්ටියට ඕන නම් පුළුවන් සේල් එක අඩුවෙන් පෙන්නලා ප්‍රොෆිට් එක අඩුවෙන් පෙන්නන්න. එතකොට ඒක වළක්වන්න තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා විදියට ඕනර්ස්ලා එයාලා ස්වාධීන පාර්ශ්වයක් ඇතුළේ විගණකරුපත් කරන්නේ මේ ආයතනයේ හදපු මූල්‍ය ප්‍රකාශන ටික හරිද කියලා බලන්න. එතකොට විගණකරුව ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. එතන පරීක්ෂා කරලා බලලා එතන අඩුපාඩුවක් තිබ්බොත් ඒක විගණන වාර්තාවේ පෙන්නුම් කරනවා. එතකොට අනිවාර්යයෙන්ම විගණනයේදී මේ වගේ මොකක් හරි අඩුපාඩු තිබ්බොත් මොකක් හරි මූල්‍ය ප්‍රකාශන හදලා තියෙන වැරදියට නම් ඒක යාලට හසු වෙනවා බාහිර විගණකවරුන්ට. හරිද? මෙතන විගණක වර්ග දෙකක් තියෙන එක තමයි අභ්‍යන්තර විගණනය සහ බාහිර විගණනය. එතකොට
අභ්‍යන්තර විගණකවරු ඉන්නේ ආයතනයේ අභ්‍යන්තරයේ තියෙන පාලනයන් ටික බලන්න හරියට චෙක් කරලා බලන්න. ඒ කියන්නේ දැනට තියෙන කන්ට්‍රෝල්ස් ටික බලන්න තමයි යාලා ඉන්නේ. නමුත් බාහිර විගණකවරු ඉන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඔඩිට් ෆර්ම් ඒගොල්ලෝ පිටින් ඇවිල්ලා තමයි ආයතනයේ මූල්‍ය ප්‍රකාශන කටලේ පරීක්ෂා කරන. ඒක එතනදී අභ්‍යන්තර විගණකවරු ආයතනයේ සේවකයෝ. නමුත් බාහිර විගණකවරු එහෙම කට්ටිය නෙමෙයි. යාලා තමන්ගේ කොන්ට්‍රැක්ට් එකට තමයි එන්නේ. ඒතර කොන්ට්‍රැක්ට් එකට අදාළ කාල සීමාව ඇවිල්ලා අදාළ කරන කාර්යභාරය ඔඩිටින් එක කරලා යනවා. ඉතින් පස්සේ ආයි සම්බන්ධතාවයක් නැහැ. නමුත් අභ්‍යන්තර විගණකවරු එහෙම නෙවෙයි. යාලා ආයතනයේ වැඩ කරන සාමාන්‍ය සේවක කියන්නේ ආයතනයේ වැඩ කරන සේවකයෝ තමයි ඒගොල්ලෝ බලන්නේ ආයතනයේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් ටික හරියට කරගෙනවද කියලා. එතකොට මෙතන බලන්න හරි. එතකොට මෙතනදී ආයතනයේ මුළු ප්‍රකාශ පිළිවෙල කරන මැනේජ්මන්ට් එක. හරිද? එතකොට බලන්න management is responsible for the preparing financial statement that shows true and fair view. එතකොට ඒගොල්ලෝ හදන්න ඕන හරියට අදාළ කියන්නේ මෙතනදී මෙහෙම දෙයක්ත් වෙනවා. මෙතනදී මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීමේදී එයා ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිත අනුගමනය කරන්න ඕනේ අදාළ කරන මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කරනකොට. එතකොට අර LKS 16 අයිතොග මොකක්ද දේවල් පිළිවෙත උපකරණ ඒ වගේම LKS 1 තොග ප්‍රමිතිය ඒ වගේ ප්‍රමිතියට අනුව තමයි මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. එහෙම නැතුව මොකක්ද වෙන්නේ? එතකොට දැන් එක කට්ටිය එක එක්කෙනාට හිතන විදිහට හැදුවොත් එහෙම ඒක ස්ටෑන්ඩඩ් එකක් නැති වෙනවා. ඒක පරීක්ෂා ගන්න ගියාම අපහසුයි. ඒ නිසා තමයි හැමෝටම කොමන්ලි ගහලා තියෙන්නේ ගිණුම් කරන ක්‍රමිත. එතකොට හැමෝම ඉන්නේ ක්‍රමිත වලට අනුව තමයි ගිණුම් තියන්න ඕනේ. එතකොට හැමෝගෙම ගිණුම් එක ස්ටෑන්ඩඩ් එකකින් යනවා. එතකොට ඒක පරීක්ෂා ගන්න ගියාම ලේසි. එතකොට අපිට මොකක් හරි අඩුපාඩුවක් තිබෙන්නේ බලා ගන්න ලේසි. එතකොට බලද්දී මේකට මෙතනදී මේ ගිණුම් ක්‍රමිතිය අනුගමනය කරලා නැහැ. එතකොට කෙලින්ම හොයාගන්න පුළුවන් මේ විදිහට හැමෝටම පොදුවේ එක ගිණුම් කරන ක්‍රමිතියක් අනුගමනය කරන්න දුන්නේ පස්සේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ආයතනයක් විදිහට එයාලා මුල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ ශ්‍රී ලංකා ගිණුම් කරන ක්‍රමිතිය වලට අනුකූලවම තමයි. හරිද? The role is reinforced by principle of good corporate governance which required management to set up appropriate system and control. One management is therefore responsible for preventing and detecting fraud and errors. එතකොට මුල්‍ය ප්‍රකාශ හදනකොට ඒව නිවැරදිව හදන්න. ඒ කියන්නේ preventing detection. ඒ කියන්නේ මුලින්ම fraud කියන්නේ මුල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීමේදී වැරද්දක් වෙන්න කලින් වළක්ව ගන්න පුළුවන් මැනේජ්මන්ට් එකට. හේතුව එයාලා තමයි මේක හදන්නේ. එයාලට පුළුවන් data enter කරන්න කලින් හරි ගණන්ද enter කරන්න. ඒ කියන්නේ හරි amount enter කරන්න. මේ ගැළපිල්ල හරිද? මේ ප්‍රතිපාදනය හරිද? මේ හෙළිදලව් කිරීම හරිද? ඒවා එයාලට එන්ටර් කරන්න කලින් බලන්න පුළුවන්. ඒකට ඒක එයාලට prevent කරන්න පුළුවන් වැරද්දක් එනවනම්. ආයෙ double check කරලා බලන්න පුළුවන්. ඒ වගේම වැරද්දක් උනායින් පස්සේ finalize කරන්න කලින් ආයෙ detect හඳුනගෙන ඒක ආයෙ නිවැරදි කරන්න පුළුවන්. කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් එහෙම balance sheet එක balance එක නැත්නම් ආයෙ බලද්දී මොකද්ද අවුල කියලා. එහෙනම් බලලා ඒක නිවැරදි කරන්න පුළුවන්. ඒ විදිහට management එකට පුළුවන් මූල්‍ය ප්‍රකාශනය ඒවා finalize කරන්න කලින් ඒක වැරද්දක් තියෙනවා නම් හඳුන ගන්න සහ ඒක වැරද්දක් වෙන්න කලින් නිවැරදි කරන්න පුළුවන් double check කරලා බලන්න පුළුවන්. අන්න ඒ පහසුකම තියෙනවා management එකට මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී. හරිද? බලන්න දැන් අපි කතා කරා දැන් මෙතනදී ඇත්තට මැනේජ්මන්ට් එකට පුළුවන් එයාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා එයාට හැකියාවක් තියෙනවා fraud and error එකක් කලින් හඳුන ගන්න සහ වැරද්දක් වුණොත් ඒ නිවැරදි කරන්න හැකියාව තියෙනවා. අපි දැන් බලමු විගණකවරයෙක්ට මොකද කරන්න පුළුවන් fraud and error සම්බන්ධයෙන් කියලා. The auditors is responsible for reporting on whether the financial statement show true and fair view. දැන් එතනදී විගණකවරයාට හැකියාවක් නැහැ. එයාට prevent කරන්න බෑ. කියන්නේ වැරද්දක් වෙන්න කලින් හදන්න බෑ. හේතුව මුල්‍ය ප්‍රකාශ හදන්නේ මැනේජ්මන්ට් එකනේ. එතකොට විගණකවරයා ඇවිල්ලා බලන්නේ හදපු ටික හරිද කියලා. එතකොට එයාට ඩිටෙක්ට් කරන්න පුළුවන්. හඳුන ගන්න පුළුවන්. හරිද? නමුත් එයාට වෙන එක වළක්ව ගන්න බෑ. හරිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. The auditor is responsible is to obtain reasonable assurance the financial statement taken as a whole. කියන්නේ ආයතනයේ විගණකවරයා මුල්‍ය ප්‍රකාශ එකින් එක නෙවෙයි. එයා දෙන්නේ එයා මුල්‍ය ප්‍රකාශ කට්ටලේ. ඒ කියන්නේ මුදා ප්‍රකාශ වෙන්න පුළුවන්. ආදායම් ප්‍රකාශය ඊට පස්සේ ආයි ශේෂ පත්‍රයේ මේ විදිහට ආයතනයේ මුල්‍ය ප්‍රකාශ කට්ටලයම ගැන තමයි එයා ඇෂුරන්ස් එකක් දෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ මුල්‍ය ප්‍රකාශන කට්ටලය හදලා තියෙන නිවැරදිව අදාළ කරන ප්‍රමිත අනුගමනය කළා. ඒ වගේම මේ මුල්‍ය ප්‍රකාශන කට්ටලේ free from material statement ඒ කියන්නේ මේ තීරණ ගැනීමේදී තීරණ ගන්න පාවිච්චි ගන්න පුළුවන්. ඒ වගේම true and fair view එක දෙනවා කියලා එයා මුල්‍ය ප්‍රකාශ කට්ටලේටම තමයි එයාලා ඇෂුරන්ස් එකක් දෙන්නේ. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ යාට හඳුන ගන්න පුළුවන් හඳුන ගැනීමේ හැකියාව තියෙනවා මූල්‍ය ප්‍රකාශ කට්ටලය තුල fraud and errors තියෙනවා හඳුන ගැනීම detection කිරීමේ හැකියාව තියෙනවා. හරි. අන්න මෙතන ආයි කහ පාටින් මම මාක් කරලා තියෙනවා it is not primary responsibility of auditors to prevent or detect
ෆ්‍රොඩ් ඕ එරර්ස්. ඒ කියන්නේ මෙතන විගණකවරයාට මූලිකවම යාට මූලිකව රෙස්පොන්සිබිලිටි එකක් නැහැ මූල්‍ය ප්‍රකාශන වල තියෙන වැරදි හඳුනගන්න. හරිද? එතන වගකීම යන්නේ අනිවාර්යෙන් මැනේජ්මන්ට් එකට. හරිද? The auditors may also discover error or fraud during the course of their audit work. එතකොට එතනදී දැන් එහෙම කියලා හරියන්නේ විගණකවරයා අනිවාර්යෙන්ම එයාගේ ඔඩිට් වර්ක් එක ඇතුළතදී එයා කරන්න පුළුවන් ටික එයා කරන්න ඕනේ. ඒ කියන්නේ එයාට අර වගකීමෙන් බැහැර වෙන්න බෑ. මැනේජ්මන්ට් එක මේක කරන්න ඕනේ කියලා බැහැර වෙන්න බෑ. එයා අනිවාර්යෙන්ම එයාට එයාගේ කාල සීමාව ඇතුළත එයාට කරන්න පුළුවන් ටික එයා කරන්න ඕනේ. But they are by no means certain to do as whatever error as fraud as අනිවාර්යෙන්ම error එකක් තිබ්බොත් ඒක හඳුනා ගැනීම කරන්න ඕනේ. One, it must be recognized that some material misstatement caused by the fraud or errors may go undetected. සමහරක් වෙලාවට වෙන්න පුළුවන්. දැන් සමහරක් material misstatement සමහරක් fraud and errors තියෙන්න පුළුවන්. ඒවා හවු නොවෙන්න පුළුවන්. හරිද? කියන්නේ විගණනයේ තියෙන සමහරක් විගණනයේදී සමහරක් වෙලාවට අපිට 100%ක් වැරදි අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අපේ fraud detection වෙනවා සමහරක් වෙලාවට අඩුයි. එතකොට ඒකෙදි මේ විදිහට අපිට 100%ක්ම fraud errors අහු වෙන්නේ නැහැ. ඒ වෙන්න පුළුවන් හේතුව විගණනයේම තියෙන සීමාකම් නිසා. අපි කියන මොකක්ද කියලාද? inherent limitation of audit කියලා. එතනදී විගණනයටම ආවේනික වෙච්ච සීමා තියෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මේක හසුන වෙන්න පුළුවන්. ඉතින් බලන්න මෙතන කියනවා the primary responsibility for the prevention and detection of fraud rests with both those charged with the governance of the entity the management. මෙතනදී management එකට responsibility එක තියෙනවා. මෙතන මේ මූල්‍ය ප්‍රකාශන වල තියෙන fraud and errors එක හඳුනා ගන්න. එතනදී an auditors conducting audit according with the ISA is responsible for obtaining reasonable assurance that is financial statement as a rule are free from material misstatement whether caused by audit fraud or errors. මෙතනදී අනිවාර්යයෙන්ම විගණකවරයෙක් විදිහට විගණනය කරන්න ඕනේ මෙන්න මේ කියන ඔඩිටින් ස්ටෑන්ඩඩ්ට අනුව. අර මම කලින් කිව්වා වගේම කම්පැනි විදිහට කම්පැනිය එයාලගේ මුල් ප්‍රකාශ පිළිවෙල කරන්න ඕනේ ගිණුම් ප්‍රමිති වලට අනුව. ඒ වගේම තමයි විගණකවරයා විදිහට විගණකවරයා විගණනය කරනකොට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ එයාලා ෆලෝ කරන්න ඕනේ ඔඩිටින් ස්ටෑන්ඩඩ් තියෙනවා. හරිද? ඒ වලට අනුව තමයි ඒ වලට ඇඩ්හියර් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම විගණනය කරනකොට. හරිද? එහෙම ඇඩ්හියර් වෙලා තමයි බලන්න ඕනේ මෙතන හදන මුල්‍ය ප්‍රකාශන කට්ටලේ හදපු මුල්‍ය ප්‍රකාශන කට්ටලේ රීසනබල් ඇෂුරන්ස් එකක් දෙනවද කියලා. ඊට අපි එනවා ඊළඟ concept එකට. මම දැන් හිතනවා මේකට වාට මේක මේ මෙතන මේ කතා කරේ responsible වෙන්නේ කවුද කියලා fraud and errors වලට. හරිද? ඊට ඊළඟ පිටුවේ අපි කතා කරන්න ඉන්නේ professional skepticism. එතනින් කියන්නේ මොකද්ද? The auditor should perform the audit with suitable degree of professional skepticism. එතන සම්පූර්ණයෙන්ම 100% professional skepticism එක maintain කරන්න ඕනේ නැහැ. ඒ අවස්ථාව අනුව ගැළපෙන ආකාරයට අනිවාර්යයෙන්ම මෙයාට මේ professional skepticism එක maintain කරන්න වෙනවා. හරිද? දැන් මොකද්ද මේ professional skepticism එක කියලා කියන්නේ? මේක අදහස වෙන්නේ අනිවාර්යයෙන්ම විගණකවරයා ලබා දෙන evidence. ඒ කියන්නේ විගණකවරයා ලබා ගන්න evidence 100%ක්ම ඒ ආකාරයෙන්ම විශ්වාස කරන්නේ නැහැ. හරිද? එයා අනිවාර්යයෙන්ම ඒව ගැන questioning mind එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇයි මෙහෙම දෙයක් මෙහෙම වුනේ? ඇයි මේ ගාන මෙතන දැම්මේ? ඇයි මෙච්චර මේ ගානට ඇයි මෙච්චර ඔයාලා මේ expenses වෙන් කරේ welfare වලට? ඒ විදිහට ඇයි මෙච්චර කොහොමද මේ වීදම් වැඩි වුනේ? හරිද? ඇයි මෙතන මේ වත්කම මෙච්චර පෙන්නුවේ ඇයි? ඇයි මෙච්චර liability එකක් තියෙන්නේ? ඒ විදිහට එයා අනිවාර්යයෙන්ම මේක ප්‍රශ්න කරන්න ඕනේ. හරිද? ඒක තමයි කියන්නේ නිතරම විගණකවරේ questioning mind එකේ ඉන්න ඕනේ. එයා අර ලබා දෙන තියෙන evidence ටික ඒ විදිහට පිළිගන්නේ නැහැ. හරිද? අපි ඒකට කියන මොකක්ද කියලාද? professional skepticism කියලා. කියන්නේ විගණකවරයෙක් විදිහට එයා තමන්ට තියෙන evidence ටික තමන්ට ලැබිච්ච තමන් ගැද කරපු evidence ටික ඒ ආකාරයෙන් පිළිගන්නේ නැහැ. ඒක තව ප්‍රශ්න කරනවා. හරිද? ඇයි මේක මෙහෙම වුනේ? ඇයි මෙහෙම දෙයක් කරේ? ඇයි මේ දේ මෙහෙම කරන්න බැරිද? අන්න ඒ විදිහට එයා ප්‍රශ්න කිරීමක් කරනවා. අන්න ඒකට අපි කියන මොකක්ද කියලාද? professional skepticism කියලා. ඒක තමන්ට තියෙන තමන් ගත්ත experience එකත් එක්ක තමන්ගේ දැනුමත් එක්ක තමයි මෙන්න මේ ප්‍රශ්න කිරීම කරන්න හැකියාව තියෙන්නේ. එතකොට ඒක වෙනස් වෙනවා. විගණකවරයාගේ තියෙන experience එක සහ එයාගේ දැනුම මට්ටම අනුව. අපි බලන්න the audit term should be discussed possibility of fraud in context of the specific characteristic of the audit engagement. ඉතින් මොකද්ද කියන්නේ? The audit term should be discussed possibility of fraud in context of specific characteristic of the audit engagement. The audit engagement එකේදී මෙතනදී audit engagement එකේදී අනිවාර්යයෙන්ම company එක සහ අදාළ කරන audit firm එක අතර තමයි agreement එක හටගන්නේ. ඒතර එතනදී
අදාළ ඔඩිට් ටර්ම් ඩිස්කස් කරගන්න. හරිද? අපි ඔඩිට් එක මෙච්චර කාලයක් කරනවා. ඉන්න මේ ටික තමයි වෙන්නේ කියලා ඩිස්කස් කරගැනීමක් කරනවා. හරිද? Discussion should be held with management on the procedure in the control to in place to detect or prevent fraud. ඒ කියන්නේ එතනදී ඩිස්කස් කරගන්නවා කොහොමද සාමාන්‍යයෙන් ආයතනයක් විදිහට ඒගොල්ලෝ fraud වැරදි වෙන ඒවා හඳුනා ගන්න කියලා. ඊට පස්සේ බලනවා තුන්වෙනි පොයින්ට් එකෙන් බලන්න this risks of possible fraud should be identified and its possible impact on the financial statement should be evaluated. එතනදී බලනවා fraud and error එකක් උනායින් පස්සේ ඒක කොහොමද මූල්‍ය ප්‍රකාශන වල බලපාන්නේ කියලාත් බලනවා. හරිද? කියන්නේ දැන් මොකක් හරි වැරද්දක් ඇති වුණොත් එහෙම වැරද්ද නිසා මූල්‍ය ප්‍රකාශන වල බලපාන්නේ කොහොමද කියලාත් බලනවා. හරිද? ඊට බලන්න අන්තිම එක පොයින්ට් එකේ තියෙන්නේ the audit procedure should be designed to obtain evidence that fraud which may impair financial statement has not occurred or has been detected or corrected. එතනදී අනිවාර්යයෙන්ම මූල්‍ය පිටින් කතා කරන්නේ සම්පූර්ණයෙන් මේ කොටස යටතේ අනිවාර්යයෙන් විගණකවරයෙක් විදියට එයා අනිවාර්යයෙන් මෙයාගේ ප්‍රොෆෙෂනල් ස්කෙප්ටිසිසම් එක මේන්ටේන් කරන්නම ඕනේ. එතනදී අනිවාර්යයෙන්ම තියෙන එවිඩන්ස් මත තීරණ ගන්නෙ නෑ. එතනදී අනිවාර්යයෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. ඇයි මෙහෙම දෙයක් වුනේ? ඇයි මේ දේ මෙහෙම කරන්න බැරි? ඇයි මෙච්චර ඔයාලගේ එක්ස්පෙන්සස් පෙන්නන්නේ? ඇයි මෙච්චර මේකට වෙන් කරේ මොකටද? ඒ විදියට ඇයි මෙන්න මේ තැනින් මිලදී ගැනීම කරේ? ඇයි මෙච්චර වැඩි ගාණක් නිවා මිලදී ගැනීම කරේ? අඩු ගාණට මිලදී ගැනීම හැකියාව තියෙද්දි කියලා ඒ වගේ ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙන විගණකවරයෙක්. අන්න ඒක තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ප්‍රොෆෙෂනල් ස්කෙප්ටිසිසම් එකක් කියලා. බලන්න the auditors procedures were fraud error was the auditors procedures were fraud or errors suspected. ඉතින් මොකක්ද කියන්නේ? the auditors should take following step when fraud and occur errors. මෙතන මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම fraud එකක් හරි error එකක් හරි වුණාන් පස්සේ auditor ගන්න පුළුවන් auditor මොන වගේ දේවල්ද කරන්න කියලා. බලන්න මුලින් බලන්න ඕනේ identify the extent and possible impact on the financial statement of the fraud or error. ඉතින් බලන්න fraud එක සහ error එක නිසා කොච්චර දුරට මූල්‍ය ප්‍රකාශන වලට බලපෑමක් වෙලා තියෙනවද කියලා. හරිද? ඒ කියන්නේ මුලින්ම අපි ඉතින් කියලා තියෙන්නේ the auditor should take the following step when fraud and occur is suspected. එතනදී අපිට වැරද්දක් හරි ඒ කියන්නේ fraud එකක් හරි error එකක් හරි හම්බුනායින් පස්සේ මුලින්ම අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද follow කරන steps ටික? මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ fraud එක හරි error එක හරි නිසා මූල්‍ය ප්‍රකාශන වලට කොයිතරම් ඒක බලපාලා තියෙනවද කියලා. හරිද? ඉතින් මුල් ස්ටෙප් ඊට පස්සේ බලන්න ඕනේ consider the possible impact on the other areas of the audit and the overall assessment of audit risks. එතනදී බලන්න ඕනේ consider the possible impact on the other area. හරිද? ඒ කියන්නේ මෙතන මූල්‍ය ප්‍රකාශන වලට අමතරව මෙන්න fraud එක හරි නිසා අනිකුත් areas වලට වෙන්න පුළුවන් impact එක සහ ඒක තුලින් overall audit assignment එකට assessment එකට වෙන්න පුළුවන් අවදානම් බලන්න ඕනේ. හරිද? ඊළඟට අපි බලන්න තියෙනවා the finding should be discussed with management. එතන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා, අවුලක් තියෙනවා නම් මොනවා හරි අපේ findings තියෙනවා, audit findings තියෙනවා, හොයාගත්ත දේවල් තියෙනවානේ. අපි හොයාගත්ත දේවල් management එකට discuss කරන්න ඕනේ. හරිද? ඊපස්සේ the auditor should be determine the action that management should take. එතන මෙතනදී විගණකවරයා විදිහට ඒගොල්ලෝ ගත්ත තීරණය. හරිද? ඒගොල්ලෝගේ action එක ඒගොල්ලෝ මොන වගේ තීරණයක්ද ගත්ත කියන එක management එකට දැනුවත් කිරීම කරන්න ඕනේ. ඊට බලන්න ඊළඟ පොයින්ට් එක තියෙනවා the auditor should normally communicate on formal basis to management at the appropriate level. එතනදී අර විගණකවරයෙක් විදිහට ඒගොල්ලෝ communicate කරන්න ඕනේ formal basis එකේ. ඒ කියන්නේ විධිමත් විදිහට ඒක communicate කරන්න ඕනේ management එකට සංවිධානයක් තුළ මෙන්න මේ හදපු මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ඒගොල්ලෝගේ material misstatement නැත්තම් fraud and errors තියෙනවද කියලා ඒගොල්ලෝ communicate කරන්න ඕනේ විගණකවරු විදිහට management එකට. හරිද? The auditor should consider the impact on his audit report to the shareholder in terms of any impact of the true and fair view presented by the finance statement. එතනදී අර විගණක වාර්තාවේ අනිවාර්යයෙන්ම විගණක වාර්තාවේ තියෙනවා points තියෙනවා. හරිද? ඒ point වලදී මම කියන්නේ තුන්වෙනි point එක මතක විදිහට ඒ report එකේ audit opinion එක තියෙනවා. එතකොට එතනදී mention කරන්න කියන්න ඕනේ මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ true and fair view එකක් තියෙනවද කියලා. එතකොට ආයතනයක් තුළ හදපු මූල්‍ය ප්‍රකාශන කට්ටලේ fraud errors තියෙනවා නම් ඒ කියන්නේ වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන් මූල්‍ය ප්‍රකාශන වැරදි. එතකොට ඒකත් එක්ක වැරදි මූල්‍ය ප්‍රකාශනයක් බලලා තීරණ ගන්න බෑ හරියට. එතකොට එතනදී අනිවාර්යයෙන්ම true and fair view එකක් දෙන්නේ නැහැ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ සම්බන්ධයෙන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම audit report එකේ පැහැදිලිව කියන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ point එක බලන්න the auditor should consider whether there is any requirement to report appropriate authority. එතනදී
and the auditor should consider whether there is any requirement to report appropriate authority. එතනදී අර අවසර ලබා ගැනීමක් කරන්න ඕනේ. එතනදී වෙන මොකද අමතර requirement තියෙනවා. හරිද? මෙන්න මේක තමයි අපි කතා කරේ මොනවා කියලාද? The auditors procedures where fraud and errors suspected. එතනදී මුල් ප්‍රකාශනවල fraud and errors හඳුනා ගැනීමේදී විගණකවරයෙක් විදිහට ඒගොල්ලෝන්ගේ විගණකවරු විදිහට භාවිතා කරන ක්‍රියාපටිපාටි. හරිද? මුලින් බලනවා මොකක්ද අපි කලින් කතා කරා මේ fraud and error එක නිසා කොච්චර දුරට මුල් ප්‍රකාශන වල බලපානවද කියලා මුලින් බලන්න ඕනේ. ඊට පස්සේ මුල් ප්‍රකාශන වලට අමතරව වෙන වෙන areas වල මේක ඉන්ෆැක්ට් එකක් තියෙනවා. මේ fraud error එක. fraud and error එක. ඊට පස්සේ ඒක මැනේජ්මන්ට් එකත් එක්ක ඩිස්කස් කරන්න ඕනේ. මෙන්න මේ වගේ අපි fraud errors හොයාගත්තා. මෙන්න මේක තමයි තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ අපි විගණකවරු විදියට අපි ගත්ත ඇක්ෂන් එක මැනේජ්මන්ට් එකට කියන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක ෆෝමලි ඉන්ෆෝම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා මේක ඔඩිට් රිපෝට් එකේ පෙන්නුම් කරන්න ඕනේ. The auditor should consider the impact on his report to the shareholder. එතකොට එතන shareholdersලා රිෆර් කරන ඔඩිට් රිපෝට් එක. එතකොට ඒකත් එක්ක ඒක අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරලා තියෙන්න ඕනේ. මේ මූල්‍ය ප්‍රකාශන වල fraud errors තියෙනවනේ. හරිද? හරි. ඊට පස්සේ අපි එනවා auditors liability. අපි දැන් පාඩමේ මාතෘකාව තිබ්බේ auditors liability. ඒ කියන්නේ විගණකවරයාගේ වගකීම. කියන්නේ විගණකවරයෙක් වුණාන් පස්සේ යාට ආවට ගියාට වැඩ කරන්න බෑ. එතකොට යා බැඳිලා ඉන්නවා කොන්ට්‍රැක්ට් ලෝ එක යටතේ අදාළ කම්පැනියත් එක්ක. එතකොට අනිවාර්යයෙන්ම ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන දේවල් අනුව යා අනිවාර්යයෙන්ම තමන්ට තියෙන ඩියුටි එක හරියට කරන්න ඕනේ. එතකොට ඒකට තමයි liable වෙන්න ඕනේ. එතකොට ඉතින් කතා කරන්නේ the auditors liability. When the legal claim may be made against an auditors on number of grounds. ඉතින් මොකක්ද කියන්නේ? The auditors may be prosecuted by the authorities for criminal act and the criminal liability is found guilty. ඉතින් මොකක්ද කියන්නේ? The auditors may be prosecuted by the authorities for criminal act by the criminal liability. දැන් යාට අනිවාර්යයෙන්ම විගණකවරයෙක් මොකක් හරි අපරාධයක් වැරද්දක් කරොත් එහෙම යාට ඒකට අනිවාර්යයෙන්ම දඩුවමක් ලබා දෙන්න ඕනේ. හරිද? The penalties may be fine and of possibility imprisonment for guilty of individual. එතනද කියන්නේ දැන් මේ වගේ අපරාධයක් වැරද්දක් කරොත් එහෙම අපරාධමය කාර්යයක් කරොත් එහෙම යාට අනිවාර්යයෙන්ම දඩයක් ගහන්න පුළුවන්. එතන කියන්නේ maybe fine or possibility imprisonment. ඒ කියන්නේ හිර යන්නත් පුළුවන්. ඒ කියන්නේ එතන දෙකයි වෙන්න පුළුවන්. දඩේ ගහනවා නැත්නම් හිර යවනවා. හරිද? මේ දෙක වෙන්න පුළුවන්. මෙයා අපරාධයේ වැරද්දක් කරොත් එහෙම විගණකවරයෙක් විදියට. තව ක්‍රමයක් තියෙනවා. auditors may be liable under civil law. The civil legal action may be brought against an auditors by any other person who suffered from loss or damage because of auditors action. හරිද? අපි දැන් කලින් කතා කරා දැන් මෙතන අපි කතා කරා ඔඩිටර් සහ අදාළ කරන කම්පැනි අතර තමයි මේ ඇග්‍රීමන්ට් එක හටගන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් ලෝ අතර. ඒ කොන්ට්‍රැක්ට් එක ඇති වෙන්නේ ඔඩිටර් සහ කම්පැනි එක අතර. එතකොට සමහරක් වෙලාවට මේ මුල්‍ය ප්‍රකාශන පරිශීලනය කරලා විගණකවරයා දුන්නොත් එහෙම විගණක වාර්තාව දෙනවනේ. ඒ විගණන වාර්තාවේ තියෙන දේවල් වැරදුනොත් එහෙම. වැරදුනොත් එහෙම සමහරක් වෙලාවට විගණකවරයා කියනවා මේ මුල්‍ය ප්‍රකාශන කට්ටලේ හරි. true and fair view කියලා කියනවා. එහෙම කියලා එහෙම නොවුනොත් එහෙම. ඒ කියන්නේ විගණකවරයා දීපු වාර්තාව වැරදි. හරිද? ඒතර නමුත් දැන් බාහිර පාර්ශවය ඒ කියන්නේ බැංකු වෙන්න පුළුවන්, වෙන මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්, වෙන ණය දීපු කට්ටිය වෙන්න පුළුවන්, ඒ විදිහට වෙන රජයේ පාර්ශව වෙන්න පුළුවන්. මෙන්න මේ කට්ටිය ඒ වුණාට තීරණ ගන්නේ විගණක වාර්තාවත් එක්කනේ. එතකොට විගණක වාර්තාව වැරදියට තියෙනවා නම් එතකොට ඒගොල්ලෝ ගත්ත තීරණ වරදිනවා. එතකොට එතනදී අන්නේ එතනදී බාහිර පාර්ශවයක් වෙච්ච බැංකු ඊට පස්සේ අනිකුත් පාර්ශවයන් මේ ඔඩිට් රිපෝට් එක වැරදීම නිසා එයාලට ඒකෙන් හානියක් වෙනවා. එතකොට ඒ හානිය වෙනුවෙන් එයාලට පුළුවන් එයාලට වෙච්ච වන්දි. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔඩිට් රිපෝට් එකේ ලක්ෂ 10ක් පෙන්නනවා මේ ඔයාලගේ ලාභය කියලා. එතකොට ඒ ලාභය බලලා තව ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්වෙස්ට් කරන්න එනවා. නමුත් ඇත්තටම ලාභය තියෙන්නේ ලක්ෂ 5යි. එතකොට එතන ලක්ෂ 5ක ලාභයක් වැඩියෙන් පෙන්නුම් කරලා තියෙනවා. නමුත් ඒ ලක්ෂ 5 වැඩියෙන් පෙන්නුම් කරාට ඒක ඔඩිට් රිපෝට් එකේ හවුනේත් නැහැ. එතකොට ඒක ඔඩිටර්ස්ලාට මිස් වෙලා තියෙනවා. එතකොට එතනදී ඔඩිටර්ස්ලාට කරන්න පුළුවන් දෙයක් ඔඩිටර්ස්ලාගේ රෙස්පොන්සිබිලිටි එක මග හැරලා තියෙනවා. ඒතර අන්න ඒ නිසා හදිස්සියක්වත් ෂෙයා හෝල්ඩර්ස්ලා වැඩියෙන් ලාභ පෙන්නුවයි කියලා වැඩියෙන් ආයෝජනය කරන එක හදිස්සියක්වත් සමහරක් වෙලාවට ඇත්තම ලාභය අඩු නිසා එයාලට ඒකේ ලොස් එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒ දේ වෙනුවෙන් බාහිර පාර්ශවයක් විදියට ඒගොල්ලන්ට පුළුවන් ඔඩිටර්ස්ලාට විරුද්ධව නඩු මාර්ගයට යන්න පුළුවන්. හරිද? ගිහිල්ලා ඒකට අදාළ කරන වන්දි ලබා ගැනීම හැකියාව තියෙනවා. හරිද? ඒක තමයි මෙතන කියන්නේ මේ පාර්ශව දෙකටම. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා වෙච්ච දැනට ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලා වෙච්ච ඉන්න කට්ටිය සහ
අනිකුත් පාර්ශවය වෙච්ච බාහිර පාර්ශවවලටත් මේ විගණකවරයාගේ තියෙන ලයිබිලිටි එක නැතිවීම හේතු කොටගෙන එයාට ඒ පාර්ශවවලට විගණකවරයාගෙන් අදාළ කරන වන්දි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි දැන් කතා කරනවා ක්‍රිමිනල් ලයිබිලිටි. මෙතන ලයිබිලිටි වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ක්‍රිමිනල් ලයිබිලිටි and සිවිල් ලයිබිලිටි කියලා. හරිද? අපි එකින් එක බලමු. The auditors may criminal liable for following circumstances. මෙන්න මේකේ පල්ලෙහා කියන අවස්ථාවවලදී විගණකවරයා criminally liable වෙනවා. හරිද? බලන්න where he accept appointment as auditor under the statutory provision without being qualified to act. කියන්නේ එයා ඇත්තටම සුදුසුකම් නැතුව. ඒ කියන්නේ එයාට ඇත්තටම ඒකෝ ACC follow කරලා නැත්නම් CA follow කරලා නැත්නම් ඒ විදිහට registered නැත්නම් එහෙම නැති කෙනෙක් මේ වැඩේට එයා අපොයින්ට් වෙනවා. අන්න ඒ විදිහට ඒ වගේ අවස්ථාවලදී මෙයාට මේ රෙස්පොන්සිබල් නැහැ. ඒ කියන්නේ රෙස්පොන්සිබල් නැහැ නේ මේ මෙතනදී මෙයාට ක්‍රිමිනල් ලයබල් වෙනවා. ඒකට එතනදී යාලට අනිවාර්යයෙන්ම ඒකට දඩුවමක් විදිහට වෙනවා. ඒ කියන්නේ එයා සුදුසුකම් නැතුව එයා ඔඩිටර් කෙනෙක් විදිහට පත් වෙන එක. හරිද? ඒ කියන්නේ අපේ අපොයින්ට්මන්ට් එක බාර ගන්නවා. බාරගද්දිත් එයාට ක්වොලිෆිකේෂන් නැහැ. හරිද? මේ වැඩේ කරන්න ඔඩිට් එක කන්ඩක්ට් කරන්න ක්වොලිෆිකේෂන් නැතුව ඔඩිට් එක අපොයින්ට්මන්ට් එක බාරගත්තොත් එතන තියෙන්නේ ක්‍රිමිනල් ලයබිලිටි එක. හරිද? අනිත් එක බලන්න දෙවෙනි පොයින්ට් එක දැන් මේ කියන හැම අවස්ථාවකදීම විගණකවරයෙක් විදිහට ඒගොල්ලෝ ක්‍රිමිනල් ලයබල් වෙන්න ඕනේ. දෙවෙනි එක when he is involved in fraud such a false in accounting document or record. ඒ කියන්නේ මෙතන මෙහෙම දෙයක්. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල වැරදි තිබ්බත් වැරදි නෑ කියලා පෙන්නනවා. හරිද? අන්න එහෙම වුණොත් එතන වැරද්දක්. හරිද? ඒකටත් එතනදී ක්‍රිමිනල් ලයබල් වෙනවා. හරි මෙතන බලන්න තුන්වෙනි පොයින්ට් එක where he is the guilty of insider dealing. ඉතින් මොකද්ද කියන්නේ? The criminal law of many countries make it offense for the person with the inside knowledge or piece of sensitive information to use or pass on information. මෙතන කියන්නේ ආයතනයේ අභ්‍යන්තර තොරතුරු පිටපාටට දෙන අදහස තමයි මෙතනින් එන්නේ. හරිද? ඒ කියන්නේ ආයතනය දැන් විගණකවරයෙක් ගියන් පස්සේ යාට ආයතනයේ අභ්‍යන්තර තොරතුරු ටික පාවිච්චි කිරීමේ ඒවා පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා. හරිද? එහෙම තිබ්බට යාට ඒ තොරතුරු පිටපාට වලට දෙන්න හැකියාවක් නැහැ. හරිද? මෙතනදී වෙලා තියෙන්නේ එහෙම ආයතනයේ අභ්‍යන්තර sensitive information බාහිර පාර්ශවයට ලබා දීලා හෝ මෙයාලගේ වාසිය වෙනින් පාවිච්චි කළා. ඒත් ඒක වැරදි. හරිද? වාණි ඊට තුන්වෙනි පොයින්ට් එක තියෙනවා මේ අපි කතා කරගෙන යන්නේ විගණකවරයෙක් විදිහට යාලා ක්‍රිමිනල් ලයබල් වෙන අවස්ථා. හරිද? ඉතින් බලන්න තුන්වෙනි නෙමෙයි හතරවෙනි පොයින්ට් එකේ තමයි criminal liability may also arise for certain offenses related to the wine. දැන් මෙන්න මේ කියන අවස්ථාවවලදී විගණකවරයෙක් කරන අතපසුවීම් වලදී කරන වැරදි වලදී එයාලා අනිවාර්යයෙන්ම ක්‍රිමිනල් ලයබල් වෙනවා. මෙතන දෙකක් තියෙනවා. ඒ තමයි ක්‍රිමිනල් and සිවිල් කියලා කියන්නේ. දැන් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කියලා කියන්නේ අපරාධමය ගණයේ වැරද්දක්. ඒකට ඒකෙදී අපි සලකන්නේ මේ අපරාධය කරේ සමස්ත සමාජ වෙනුවෙන්ම කියලා. ඒකට ඒක අපි කතා කරන්නේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. ඒ කියන්නේ අපරාධමය වැරද්දක් විදියට. දැන් මෙතනදී ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙනවා සිවිල් ඔෆෙන්ස්. ඒ කියන්නේ සිවිල් වැරදි. ඒතකොට මේ සිවිල් වැරද්ද අරතන දරුණු නැහැ. ඒතකොට සාමාන්‍ය වැරද්ද බර මේ වන්දිය සහ දඩුවමත් දරුණු වැඩි සිවිල් ඔෆෙන්ස් වලට වඩා ක්‍රිමිනල් ඔෆෙන්ස් එකේදී. හරිද? The criminal liability may also arise for certain offense. මෙතනදී ක්‍රිමිනල් ලයබිලිටි එකක් ඇති වෙනවා මෙන්න මේ කියන පල්ලෙහා කියන අවස්ථාවවලදී විගණකවරයා විසින් කරන වැරදි වලදී. ඒ තමයි the winding of company. කියන්නේ කම්පැනි ආවර කරනකොට කම්පැනි අවසන් කරද්දී සහ tax law. ඒ කියන්නේ tax එක ගණනය කිරීමේදී. ඒතකොට එතනදී අනිවාර්යයෙන්ම විගණකවරයාට සමානක් වෙලාට පුළුවන් tax එක අඩු වෙන්න දාන්න. tax එක වැඩියෙන් tax එක අඩු වෙන්න මූල්‍ය ප්‍රකාශ හදන්න පුළුවන්. හරිද? අනිත් එක financial service legislation in areas such as dealing in investment or giving investment advice. එතනදී එයාට පුළුවන් එයාට වාසි වෙන විදිහට කම්පැනි පැත්තෙන් බලලා එයාට ඩිසිෂන් එක ගන්න. අන්න ඒවත් අපි සලකන්නේ මොනවා කියලාද? ක්‍රිමිනල් ඔෆෙන්ස් කියලා. හරිද? අනිත් එක මනි ලොන්ඩරින්. ඒ කියන්නේ මෙතනදී මුදල් විශුද්ධීකරණය කරන්න විගණකවරයා සහාය දෙනවා. හරිද? අන්න මෙන්න මේ කියන හැම අවස්ථාවකදීම විගණකවරයා අනිවාර්යයෙන්ම ක්‍රිමිනල් ලයබල් වෙන. එතකොට අනිවාර්යයෙන්ම එයාට ඒක අයිති වෙන්නේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් විදිහට. ඒ කියන්නේ අපරාධ වැරද්දක්. ඒකට අනිවාර්යයෙන් මේ වැරදි වලට දඩුවම් විඳින්න වෙනවා. හරිද? අපි කතා කරේ මේවා දරුණු ගානේ අපරාධ. හරිද? ඒ තමයි දාගන්නවා සිවිල් ලයබිලිටි. හරිද? දැන් මේ සිවිල් ලයබිලිටි එක වැටෙන්නේ කොහොමද? සිවිල් ලයබිලිටි එක තමයි බලන්න the major threat faced by the auditors auditing position is the possibility of legal claim against auditors as result of the negligence. මෙතනදී අර දැන්
අර අපි කලින් කතා කරේ ක්‍රිමිනල් ලයිබිලිටි එතනදී හිතාමතා කරන්නේ. හරි. එතන අර නෙග්ලිජන්ස් එකක් නැහැ. එතනදී යා හිතාමතා තමයි වැඩි කරන්නේ. එතකොට එතනදී දඩුවම වැඩි. අපි සලකන්නේ මොනවා කියලාද? ක්‍රිමිනල් ලයිබිලිටි ක්‍රිමිනල් ඔෆෙන්ස් කියලා. එතකොට මේවා අර මම දන්නේ නැහැ මම දැක්කේ නැහැ කියලා නෙවෙයි. මේක ඇත්තටම මේවා කරන්නේ හිතාමතා තමයි. හරිද? හිතාමතා වාසිය වෙන මේක කරන්නේ. හරි. නමුත් මෙන්න මේ කියන සිවිල් ලයිබිලිටි එක ගත්තයින් පස්සේ එතනදී සිවිල් ඔෆෙන්ස් එකක් වෙනකොට මෙතනදී මෙයා මේ කරලා තියෙන්නේ මොකද? මෙතනදී හිතාමතා නෙවෙයි මෙතනදී තමන්ගේ තියෙන නොසලකිල්ල නිසා හරි තමයි මේ වැරද්ද වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ විගණකවරයෙක්ගේ නොසලකිල්ල නිසා කිසියම් පාර්ශ්වයකට අලාභයක් වෙලා තියෙනවා. හරිද? මෙතන කතා කරන්නේ මෙන්න මේ කියන සිවිල් ලයිබිලිටි ගැන කතා කරන්නේ අන්න ඒක තමයි. හරිද? කියන්නේ විගණකවරයා හිතාමතා නෙවෙයි. නමුත් විගණන කාර්ය කරන් යනකොට විගණකවරයා විසින් තමන්ගේ අසවත් අතපත වීම නිසා නැත්නම් තමන්ගේ තියෙන නොසලකිල්ල නිසා මොකක් හරි තව බාහිර පාර්ශ්වයකට ඒකෙන් අලාභයක් වෙලා. හරිද? අන්න එහෙම වුණාන් පස්සේ ඒ අදාළ හානි වෙච්ච පාර්ශ්වයට පුළුවන් විගණකවරයාගෙන් අදාළ කරන හානිය කවර් කරගන්න යම් කිසි දුරකට. හරිද? හරි බලන්න the contract law and the law of tort ඒ කියන්නේ ගිවිසුම් නීතිය සහ දිලිත් නීතිය. හරිද? බලන්න under English law and auditors may face legal claim for losses suffered as a result of negligent auditing under the two separate branches of law. හරිද? මෙතනදී මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් මේ ඔඩිටර් සහ කම්පැනි අතර අනිවාර්යයෙන්ම කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. ඒතර කොන්ට්‍රැක්ට් එකේ යටතේ තමයි ඒ එන්ගේජ්මන්ට් ඔඩිට් එන්ගේජ්මන්ට් එක යටතේ තමයි මෙතන විගණනය සිද්ධ වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කම්පැනි සහ ඔඩිටර් අතර සම්බන්ධතාවයක් තියෙනවා කොන්ට්‍රැක්ට් ලෝ එක යටතේ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම කොන්ට්‍රැක්ට් ලෝ යටතේ ක්ලයන්ට් පුළුවන් නැත්නම් කම්පැනි එකට පුළුවන් විගණකයන් අඩු පවරන්න. එහෙම නැතුව බාහිර පාර්ශ්වව අපි කලින් කතා කරා. බාහිර පාර්ශ්වය කියන්නේ බැංකුවක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි බාහිර ණය දෙන මූල්‍ය සමාගමක් වෙන්න පුළුවන්. ණය හිමිය වෙන්න පුළුවන්. බාහිර රජ ආයතනයක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කට්ටිය තමයි අපි කියන්නේ කවුරු කියලාද? තර්ඩ් පාර්ටි නැත්නම් මේ කට්ටිය තමයි බාහිර පාර්ශ්වය. ඒතකොට මේ කට්ටියට අර ඔඩිටර් එක්ක අර කම්පැනි තීට සම්බන්ධතාවය නැහැ. ඒ කියන්නේ එතකොට එතනදී කම්පැනිය සහ අර බාහිර පාර්ශ්වයත් එක්ක කොන්ට්‍රැක්ට් එකක් නැහැ. කොන්ට්‍රැක්ට් එක තියෙන්නේ කම්පැනිය සහ විගණකරු අතර. එතකොට අර කලින් කතා කරපු බාහිර පාර්ශ්වයට මොකක් හරි අගතියක් වුණොත් එහෙම එයාලට කොන්ට්‍රැක්ට් ලෝ එක යටතේ නඩු පවරන්න බෑ. ඒතකොට හේතුව එයාලට කොන්ට්‍රැක්ට් එක ඩිරෙක්ට්ලිම නැහැ අර බාහිර පාර්ශ්වයත් එක්ක විගණකවරුන්ට. හරිද? එතකොට එයාලට පිට වෙන්නේ මෙන්න මේ කියන කෝඩ් ලෝ ඔෆ් කෝඩ්. ඒ කියන්නේ දීලිත්ත නීතිය. එතකොට අර කොන්ට්‍රැක්ට් ලෝ එක අදාළ වෙන්නේ ක්ලයන්ට්. ඒ කියන්නේ කම්පැනියට. එතකොට දීලිත්ත ලෝ එක අදාළ වෙන්නේ මෙන්න මේ කියන බාහිර පාර්ශ්වයට වෙච්ච හානිය පියව ගැනීමේදී. හරිද? එතන තියෙන මෙන්නම ඔඩිටර් ඉන්නවා. හරිද? මෙතන ඔඩිටර් මුලින්ම ඉන්නවා. ඔඩිටර් තමයි හැමකට හවු වෙන්නේ. එයාට නඩු පවරනවා. හරිද? පවරනවා දෙපැත්තකින් නඩු පවරනවා. එතකොට the company under audit සහ bank creditors shareholders. මෙතන බලන්න ඔඩිටර් නඩු පවරනවා මේ පැත්තේ මොකක් අපි කම්පැනි එක. හරිද? ඒ කියන්නේ ඔඩිට් ඇග්‍රීමන්ට් එක අනුව කරන්න තියෙන දේවල් කරේ නෑ කියලා ඒක අතපසුවීමක් නිසා මගේ හැරියා කියලා නඩු පවරනවා ඔඩිටර්ට විරුද්ධව කම්පැනි එක. හරිද? ඒ නඩු පවරන්නේ කොහොමද? නඩු පවරන්නේ මෙන්න මේ කොන්ට්‍රැක්ට් ලෝ එක යටතේ. හරිද? ඒ කියන්නේ තමන් එක්ක ඇති කරගත්ත කොන්ට්‍රැක්ට් එක කඩ කරා. breach of contract කියලා තමයි මෙතනදී මේගොල්ලෝ කම්පැනි විදියට ගිහිල්ලා නඩු පවරන්නේ මේ විගණකවරයාට විරුද්ධව. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙනම් බාහිර පාර්ශ්වවනේ. දැන් බාහිර පාර්ශ්වයට අපි කිව්වා කෙලින්ම ඍජුවම කම්පැනියත් එක්ක නෑ විගණකරුන්ත් එක්ක සම්බන්ධතාවයක් නෑ. ඇග්‍රීමන්ට් එකක් නෑ. ඇග්‍රීමන්ට් එක තියෙන්නේ විගණක සමාගම සහ කම්පැනි අතර. ඒ කියන්නේ ක්ලයන්ට් අතර. එතකොට මෙතනදී බාහිර පාර්ශ්ව වලට අදාළ කරන හානියක් වුණොත් එහෙනම් විගණන කාර්ය තුලින් එයාලට පුළුවන් මෙන්න මේ කියන law of tort නැත්නම් මේ දීලිත්ත නීතිය කියන එක යටතේ නඩු පවරන්න. එතන මට අනිත් පැත්තේ පේනවා ඔඩිටර් ඉන්නවා. ඊට පස්සේ යාට නඩු පවරන කවුද පවරන්නේ? bankers, creditors and shareholdersලා. ඒගොල්ලෝ නඩු පවරන්නේ කොහොමද? නඩු පවරන්නේ මෙන්න මේ කියන දීලිත්ත නීතිය යටතේ. හරිද? others. ඒ කියන්නේ මේ client නැතුව others අනිත් කට්ටිය. හරිද? එහෙම තමයි මෙන්න මෙතන මේ දෙපාර්ශ්වයටම ඔඩිටර්ට විරුද්ධව නඩු පවරන්න පුළුවන් සහ
පුළුවන් අවස්ථා දෙක. හරිද? බලන්න දැන් අපි කතා කරන මොකද්ද මේ contract law එක සහ අනිත් එක law of delete කියන්නේ කියලා. බලන්න the company has contract with its external auditor for provision of audit service. ඒ කියන්නේ audit දැන් අපි audit service එකට යනකොට අනිවාර්යයෙන්ම company සහ audit fees මොනවද කොච්චර කාල audit එක කරනවද සහ ඒ අදාළ කරන ඔක්කොම conditions ටික ඔක්කොම මේ audit engagement එක නැත්නම් මේ contract එකේ අනිවාර්යයෙන්ම ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒක නිසාම automaticallyම contract එක හට ගන්නවා company සහ audit firm එක අතර. එතකොට එහෙම හටගත්තයින් පස්සේ බලන්න it can therefore sue the auditors for breach of contract. අන්න ඒ නිසාම මොකක් හරි වැරද්දක් වුණොත් එහෙම විගණකරු අතින් කම්පැනිට පුළුවන් මෙන්න මේ කියන contract එක අනුව වැඩ කරේ නැහැ contract එක කඩ කරා කියලා මෙන්න මේ මොකද්ද auditor විරුද්ධව නඩු දාන්න පුළුවන්. හරිද? තව note එකක් තියෙන බලන්න the note that only the company can sue the auditors for breach of contract. හරිද? එතකොට කම්පැනිට පුළුවන් මෙන්න මේ contract එක කඩ කරා කියලා auditor විරුද්ධව නඩු දාන්න පුළුවන්. එහෙම නමුත් අනිත් පාර්ශවයට අනිත් මිනිස්සුන්ට ඒ කියන්නේ අපි කතා කරා බැංකු ඊට පස්සේ ක්‍රෙඩිටර්ස් ෂෙයා හෝල්ඩර්ස්ලා එයාලට බෑ එයාලා බාහිරින් ඉන්න පාර්ශවන්තර එයාලට බෑ මෙන්න මේ කොන්ට්‍රැක්ට් එක කඩුණයි කියලා නඩු පවරන්න. ඒත් එයාලට පුළුවන් මෙන්න මේ කියන දිලිත නීතිය යටතේ නඩු පවරලා අදාළ කරන වන්දියක් තියෙනවා ලබා ගන්න පුළුවන්. හරිද? බලන්න ලානී පාටින් තියෙන එක when a legal action is brought against an auditor by the company for breach of contract the action is usually initiated by the board of directors of the company. මෙතනදී නඩු පවරන. මෙතනදී විගණකවරයා විසින් වෙද්ද අත්වැරද්දක් නිසා කියන්නේ එයා කරපු වැරද්දක් නිසා එයාගෙන් වෙච්ච අතපසු වීමක් නිසා වෙච්ච හානිය. හරිද? වෙච්ච හානිය සඳහා නඩු පවරන්නේ කවුද? සාමාන්‍ය කම්පැනි එක ආරම්භ කරන්නේ ඒක පටන් ගන්න කරන්නේ board of directors. ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි මේ නඩු පවරීම කරන්නේ. මෙන්න මෙතනදී මේගොල්ලෝ මේ කොන්ට්‍රැක්ට් එක කඩ කරා කියලා. හරිද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර සේවකයවත් මැනේජ්මන්ට් එකවත් නේ මේක කරන්නේ. මෙතනදී මූලික වෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක තමයි මේගොල්ලන්ට මේ වගේ කොන්ට්‍රැක්ට් එක බ්‍රීච් වුණාන් පස්සේ කොන්ට්‍රැක්ට් එක කඩ වුණාන් පස්සේ ඔඩිටර් සහ කම්පැනි අතර එතනදී අනිවාර්යයෙන්ම ඩිරෙක්ටර් තමයි ඩිරෙක්ටර් බෝඩ් එකේ මැදිහත් වෙලා තමයි මෙතනදී නඩු පවරන්නේ මෙතනදී මේගොල්ලන්ට විරුද්ධව. හරිද? ඒ කියන්නේ ලීගල් ඇක්ෂන් ගන්නේ සරලවම කිව්වොත් මේ ලීගල් ඇක්ෂන් එක ගන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක. හරිද? කතා කරනවා ස්ටෑන්ඩඩ් ඔෆ් ස්කිල් ඇන්ඩ් කෙයා. ඉතින් මොකද්ද කියන්නේ? මෙතනදී අදහස වෙන්නේ අනිවාර්යයෙන්ම විගණකවරයෙක් විදියට විගණකවරයෙක් කෙනෙක් කියන්නේ යාට අනිවාර්යයෙන්ම තමන්ගේ විගණන කාර්ය කරන්න අවශ්‍ය කරන දැනුම තියෙන්න ඕනේ. සහ ඒ අදාළ කරන ethical code එක. හරිද? ethical code එක කියන එක අනිවාර්යයෙන්ම follow කරන්න ethical code එක අනිවාර්යයෙන් maintain කරන්න ඕනේ. ඒ වගේම professional knowledge එක තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට CA එකයි වගේ qualification එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම එයාට අනිවාර්යයෙන් වෘත්තීය කරුත්‍ය ආරක්ෂා වෙන්න අපි පාවිච්චි කරන අපි යොදා ගන්නවා code of ethics කියලා. ඒ කියන්නේ අදාළ කරන වෘත්තීය අදාළව තියෙන ආචාර ධර්ම. ඒවත් අනිවාර්යෙන් follow කරන්නම ඕනේ. එතනදී ඒක අපි කියන මොකක් කියලාද? standard of the skill and care. එතකොට එතන standard එකක් තියෙනවා. ඒ කියන්නේ විගණකවරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ කියන ටික එයා follow කරන්නම ඕනේ. හරි අපි ඒකට කියන මොනවා කියලාද? standard of skill and care. කියන්නේ එයාට අනිවාර්යයෙන්ම එයා කේනස් එකක් තියෙන්න ඕනේ. එයා අනිවාර්යයෙන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. තමන් කරන වැඩේට focus කරන්න ඕනේ. සහ ඒ වගේම එයාට skill එක තියෙන්න ඕනේ. skill එක කියලා කියන්නේ professional skill එක වගේම එයාට අදාළ කරන ඒ වෘත්තියට අදාළ කරන මාර්ගෝපදේශන තියෙන code of ethics කියන එක අනිවාර්යයෙන්ම maintain කරන්නම ඕනේ. හරිද? ඒ ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් නේ අපි කියන්නේ මොකක් කියලාද? එයා එහෙම තිබ්බොත් තමයි ඒ වෘත්තිය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මෙන්න මේ කියන skill සහ ක්‍රියාවල කියන්නේ මේ standard of skill and ක්‍රියා කියන එක අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ආවට ගියාට කෙනෙක්ට විගණකවරයෙක් වෙන්න බෑ. විගණකවරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ කියන ටික මෙන්න මේ කියන ප්‍රොෆෙෂනල් ඇන්ඩ් ඇකඩමික් නොලෙජ් එක වගේම එයා අනිවාර්යයෙන් මෙන්න මේගොල්ලන් තියෙන code of ethics කියන්නේ තමන්ට නොකළ යුතු දේවල් හඳුනගන්න ඒව කරන්න බෑ. හරිද? ඒ වගේ ඒවයි කෙනෙක් වෙන්න ඕන විගණකවරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්. හරි? බලන්න in generally if the auditors has follows auditing standard and can demonstrate this in his working papers he will not usually be found guilty of negligence. This is why this is so important for the auditors to ensure that he maintain adequate working papers to obtain sufficient relevant and reliability evidence to support his audit opinion. ඒ කියන්නේ දැන් audit opinion එකක් දෙනවනේ. audit opinion එක දෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශන pre-form material statement තියෙනවද නැත්නම් නැද්ද කියලා. ඒ කියන්නේ මේ හදපු මූල්‍ය ප්‍රකාශන කට්ටල තීරණ ගන්න සුදුසුද තීරණ ගන්න පුළුවන්ද මේවෙන් හරිය තීරණයක් ගන්න පුළුවන්ද බැලුවා කියලා තමයි මෙතනදී මූල්‍ය ප්‍රකාශන තීරණේ බලලා
ඔඩිට් ඔපිනියන් එකක් දෙන්නේ ඔඩිට් මතයක් දෙන්නේ කියන්නේ විගණක මතය හරි එතනදී විගණක මතය ආවට ගියාට දෙන්න බෑ ඒක විගණක මතය කියනවනම් දැන් මම දැන් විගණක වාර්තාවේ තියෙනවනම් ඔඩි ටොපියන් එක තියෙනවන මේ මුල්ල ප්‍රකාශන ්‍රී ෆෝම් මටියල් ස්ටේටමට කියල හෙම කිවට හරියන්න ඒක ඔප්පු කරන්න ඕනකට විඩස් තියනට සාක්ෂි තියනවා ඒක නෑ මෙන්න මේක ඔඩිට් ඔඩිට් වර්කින් පේපස් තියෙන එකන මෙයාලා මෙ හොය මෙම එකන අන්ති ඔපියෙන් එක දක්වා මේක එනකොට එකන මේ වැඩේ කරන්න එනකොට යාලා පවිච්චකරු වර්කින්ස් තිනවා චෙක්කරපු ඉදි ඒවා එවිඩස් ගැදකරපු රිපෝට්ස් ඒ අනිවාරයෙන්ම තියෙන් ඕනේ හරිද ඇත්තන් කෙරීම උඩින් පාස්තර එක පාට්ටම කිය රිපෝට් එක දාන්න බෑ මේක මේ ආයතනේ මුල් ප්‍රකාශනවල මටිලම් ස්ටේටමට නෑ ඇතම් ්‍රී ෆෝම් මටිල ස්ටේටමට කියල කෙලින්ම ඩිරෙක්ලි දාන්න බෑ අනිවාරෙන්ම ඒක උනේ කොහොමද එවිඩස් තියෙන්නවා ඒගැන වර්කින් පේපස් තියෙන්න්න ඕනේ ඒගැන්න යාලා එවිඩන් ඒ අදාල ඔපියන දෙනකම් ඒ ඔපියෙන්ව දක්වා එන කාලසීම ඇතුළත යාල කරපු වැඩ හරි ඒක ඒ කරපු වැඩ අනිවාරයම ඒ වර්කින් සුල තියෙනවා ඒ වර්කිස්ටි අනිවාරයම ඉදිරිපත් කරන එක පැදිලෝ තියෙන්න්න ඕනේ හරි අනිත් එක liability fraud ඉතින් මොකද්ද කියන්නේ only the client company can be sue the auditors in the law of contract ඉතින් අපි කලින් කතා කරා client කිසි ප්‍රශ්නයක් නැහැ client පුළුවන් අනිවාර්යයෙන්ම law of contract යටතේ ගිහිල්ලා නඩු පවරන්න විගණකවරයාට හරිද නමුත් only the company has the contract with the auditor ඒ කියන්නේ අපි දන්නවා කලින් කතා කරා වගේම contract එක තියෙන්නේ auditor සහ company අතර එතකොට අනිත් මිනිස්සු කවුද බාහිර පාර්ශවය ඉන්නවනේ බාහිර පාර්ශවයකට යාලට මේ හැකියාව නැහැ. ඒකට යාලට තියෙන සහනය තමයි මෙන්න මේ කියන ද අපි කිව්ව දීර්ඝ නීතිය කියලා. ඒ කියන්නේ the law of fraud. ඒකෙන් තමයි මෙයාලට සහනයක් ගන්න පුළුවන් විගණකවරයාගේ අතපසු වීම නිසා Tamanට වෙච්ච හානි වෙනුවෙන්. හරිද? බලන්න the important question is to what extent can other rely on the civil law. The binding can action for negligence against the auditors or company. හරි මෙතනින් බලන්න මොකක්ද කියන්නේ කියලා. The tort can be defined as civil law other than that arise under the contract law giving rise to the claim for damage. ඉතින් මොකක්ද කියන්නේ a civil wrong doing is not a criminal offense but which allows the injured person being to the action civil law. හරි මෙතනදී සිවිල් වැරද්දක් කියන එක ඇත්තටම සමාජයෙන් බලපාන්නේ නැහැ. ඒ වුණාට ඒක අදාළ පාර්ශ්වයට බලපාන වැරද්දක්. හරිද? අන්න මෙතන example එකක් තියෙනවා. The example of person who may suffer loss because of auditor's negligence and rely on financial statement that do not give the true and fair view are. ඉතින් මොකද්ද කියලා තියෙනවා. ආයි පොඩ්ඩක් බලමු මේක. Example of other person who may suffer loss because of auditor's negligence and rely on financial statement that do not give the true and fair view. මෙතන මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මම කලින් මේ කතා කරා. මෙතනදී ඇත්තටම මූල්‍ය ප්‍රකාශ හදනකොට කියලා කියන්නේ විගණක වාර්තාවේ කියලා තියෙන මේ මූල්‍ය ප්‍රකාශන true and fair view එකක් තියෙනවා කියලා. එතකොට ඒක බලලා තීරණ ගන්නවා බාහිර පාර්ශ්වය. ඒතර ඒක නිසා යාට loss එකක් වෙලා තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ එහෙම. හරිද? බලන්න a bank that lend money to company. එතකොට බැංකුව බැලුවා අම්මට සිරි. මෙයාලට මේකෙන් මේ ලක්ෂ 20ක් තියෙනවනේ මේ ප්‍රොෆිට් එක. නියමයිනේ කියලා දුන්න ලෝන් එක. එතකොට ඇත්තටම ලාභය තියෙන ලක්ෂ 10යි. එතකොට ඇත්තටම එතනින් අලාභයක් වෙන එතනදී අලාභයක් වෙනවා කම්පැනියට. හරිද? එතකොට ඒකෙදිත් එතකොට එහෙම තීරණයක් ගත්තේ බැංකුව අර විගණකවරයා ලබා දීපු විගණන වාර්තාවේ. විගණන වාර්තාවේ කියනවා මේ මූල්‍ය ප්‍රකාශන true and fair view. එතකොට ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මූල්‍ය ප්‍රකාශන තියෙන අගයන් හරි. එතකොට ලක්ෂ 20ක් තියෙන ලාභය. එතකොට ලක්ෂ 20ක් තියෙන එක සාමාන්‍ය හොඳ තත්ත්වයක්. එතකොට එතනදී අනිවාර්යයෙන්ම මේ ලෝන් එක පාස් කරලා බැංකුව. ඒ බැංකුව බැලුවේ අර මූල්‍ය ප්‍රකාශන කට්ටලේ. එතකොට ඒක බැලුවේ මේ විගණකවරයාගේ තියෙන අනුමැතිය යටතේ. විගණකවරයා කියන මේ මූල්‍ය වාර්තාව හරි. එතකොට ඒ කියන්නේ ඒකේ තියෙන ලාභය අනිත් සියලුම අංග ටික හරි. තියෙන වත්කම් ටික ඔක්කොම හරි. එතකොට ඒක බලලා බැංකුව ලෝන් එක දුන්නා. නමුත් ඇත්තටම පස්සේ බලන් යනකොට මේක වැරදි. එතකොට එතනදී වැරද්ද වෙලා තියෙන්නේ විගණකවරු අතින්. එතකොට එතනදී වෙච්ච අලාභය බැංකුවට අනිවාර්යයෙන්ම විගණක කණ්ඩායම සහ ඔඩිට් ෆර්ම් එක විසින් ගෙවන්න ඕනේ. හරිද? මම දෙවෙනි අවස්ථාව ඒ තමයි a supplier who has given credit to the company. එතකොට සප්ලයිස් ල බලනවා මේ කම්පැනි හොඳට වත්කම් තියෙනවා. අනිත් එක ණය අඩුයි. අනිත් එක හොඳ ලාභයක් තියෙනවා. අන්න එහෙම බලලා යාළුවා ණයට බඩු දෙනවා. එතකොට එහෙම දුන්නාන් පස්සේ ඇත්තටම ගත්තොත් එහෙම ණයට බඩු දුන්නොත් මෙයාලට මෙච්චර වත්කම් නැහැ. මෙයාලා වර්කින් වැඩි. එතකොට ඒ වුණාට මූල්‍ය ප්‍රකාශ කට්ටලේ බලලා විගණකවරයා කියලා දෙනවා මේක ඕකේ මේක මූල්‍ය ප්‍රකාශ කට්ටේ හරි කියලා. එතකොට එතනදී අලාභය වෙලා තියෙන එතනදී
ණය නොලැබී යාමේ අවදානම තියෙන්නේ ණය හිමියට. ඒකෝ එතනදිත් එයාට හානියක් වෙලා තියෙනවා මේ මූල්‍ය ප්‍රකාශ කට්ටලය තදාල තීරණ ගැනීම ගත්ත නිසා මේ විගණක වාර්තාව බලලා. හරිද? අනිත් එක බලන්න an investor who rely on the financial statement to buy shares in company. ඒ කියන්නේ දැන් මෙතනදී දැන් ආයතනයේ බාහිර පාර්ශවයක් වෙච්ච ෂෙයාර් කියන්නේ අනාගතයේ විභව ආයෝජකයෝ අනාගතයේ ආයෝජනය කරන එන කට්ටිය බලන්නේ ආයතනයේ තියෙන මූල්‍ය ප්‍රකාශ කට්ටල. ඒතකොට ඒක බලනවා මුදල් ක්ලෑෂ් පෝස්ට් එක කොහොමද? ඒකේ මූල්‍ය මුදල් ප්‍රවාහ ටික කොහොමද? වත්කම් ටික කොහොමද? ලාභය කොහොමද? ඒ විදිහට බලලා තමයි යාලා තීරණය කරන්නේ මේ කම්පැනි ෂෙයාර්ස් ගන්නවද නැද්ද කියලා. එතකොට අර රිපෝට් එක බලන පස්සේ රිපෝට් එකේ හොඳ අගයක් පෙන්වනවා. එතකොට ඒ නිසා යාලා වැඩිම වැඩි ෂෙයාර්ස් මිලදී ගත්තා. නමුත් ටික කාලයක් ගියන් පස්සේ ආරංචි වුණා රිපෝට් එක වැරදි. එතකොට විගණක වාර්තාව වැරදි කියලා. එතකොට එතනදී අර ගත්ත ෂෙයාර්ස් ටිකට මොකද වෙන්නේ? ඒ නිසා අන්න එතනදී ලොස් එකක් වෙලා තියෙනවා. එතකොට එතනදී යාට ෂෙයාර්ස් වැඩි ගන්නට අලෙවි කරගන්න බෑ. ඒ නිසා එතනින් වෙච්ච ලොස් එකත් අනිවාර්යයෙන්ම විගණකරු මගින් විගණකරු ලවා පියව ගන්න ඕනේ. හරිද? එතනයි මෙන්න මේ කියන පාර්ශ්ව තුනට වෙච්ච වැරද්ද. ඒ කියන්නේ විගණක වාර්තාව බලලා ගත්ත තීරණ නිසා වෙච්ච වැරදි නිසා වෙච්ච අලාභය විගණකරුන්ගේ යලි පියව ගන්න මෙයාලට හැකියාව තියෙන්න ඕනේ. සහ හැකියාව තියෙනවා. හරිද? මම හිතනවා මේක පැහැදිලි කියලා. බලන්න making a successful claim for auditor's negligence. හරි. මෙතනදී අනිවාර්යයෙන්ම making successful claim for auditor negligence. ඒ කියන්නේ auditorකින් වෙච්ච වැරද්දක්. ඒ කියන්නේ එයා හිතාමතා කරපු වැරද්දක් නෙවෙයි. අපි කලින් කතා කරා හිතාමතා කරපු වැරදි මොනවද කියලා. හරිද? ඒක තමයි හිතාමතාම tax වෙනස් කිරීම ඊට පස්සේ ආයි Tamanට සුදුසුකම් නැති තැනකට එන එක ඊට පස්සේ ඒ වගේ කතා කරා. ඒ හිතාමතා කරන ඒවා අයිති වෙන්නේ criminal offense වලට. criminal liability වලට. දැන් මේ කතා කරන්නේ civil liability. ඒ කියන්නේ negligence වගේ දේවල්. එතකොට එතනදී මෙහෙම හිතන්නකෝ. එතනදී negligence එක හට ගන්නවා. ඒ කියන්නේ Tamanට අසාධාරණයක් වුණා. හරිද? ඒ කියන්නේ Tamanට අසාධාරණයක් වුණා හට ගන්න අනිවාර්යයෙන් මොකක් කියලා තියෙන්න ඕනද? මෙතනදී මේ කතා කරන්නේ දීලිත නීතිය යටතේ බාහිර පාර්ශවයට විගණකවරුන්ගෙන් අදාළ කරන වන්දි ලබා ගන්න නම් ප්‍රධාන කන්ඩිෂන් 3ක් එකපාර සම්පූර්ණ වෙන්න ඕනේ. හරිද? එහෙමත් සම්පූර්ණ වුණොත් තමයි බාහිර පාර්ශව වලට විගණකවරුන්ගෙන් අලාභයක් වුණා කියලා වන්දි ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න මේක අනිවාර්යෙන් අහන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ කියන නෙග්ලිජන්ස් එක කම්ප්ලීට් වෙන්න නම් නෙග්ලිජන්ස් එක හටගෙන ඒක කම්ප්ලීට් වෙලා ඒකෙන් අදාළ කරන බාහිර පාර්ශවයට වන්දිය ලබා ගන්නම නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන කන්ඩිෂන් තුන අනිවාර්යයෙන්ම ෆුල්ෆිල් වෙන්නම ඕනේ. ඒ තමයි the duty of care exists, that duty is broken, the loss of damage result. මෙතනදී මේ කියන්නේ මුලින්ම අනිවාර්යයෙන්ම ඒ බාහිර පාර්ශවයන් එක්ක අනිවාර්යයෙන්ම duty of care එකක් තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙතනින් බලන්න මොකද්ද කියන්නේ කියලා කන්ඩිෂන් එකේද? The auditor must own a duty of care to person who has suffered a loss due to the auditor's negligence. ඒ කියන්නේ මෙයාට විගණකවරයාට අයිතියක් තියෙන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම අයිතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ විගණක කාර්ය සම්බන්ධයෙන් මෙයාට හානියක් වුණා කියලා. ඒ කියන්නේ එතනදී duty of care. එතනදී අර මෙතනදී කියන්නේ බාහිර පාර්ශ්ව වලට විගණකවරයාන් විසින් හානියක් වුණා කියලා එතන පිළිගන්න ඕනේ. ඒ කියන්නේ විගණකවරයෙක් විදියට එයා තව බාහිර පාර්ශ්වයට කරන්න ඕන දෙයක් කරේ නැහැ කියලා කරේ නැහැ සහ කරේ නැතිවීම නිසා එයාට හානියක් වුණා කියලා බාහිර පාර්ශ්වයට ඔප්පු වෙන්න ඕනේ. හරිද? ඊපස්සේ බලන්න දෙවෙනි කන්ඩිෂන් එක ඒ තමයි ඒ වගේම duty of care එක. ඒ duty එක මගහැරුණා කියලා ඒ duty එක කැඩුණා කියලා ඔප්පු කියන්නේ කැඩිලා තියෙන්න ඕනේ. කියන්නේ මුලින්ම මෙතන කියන්නේ පළවෙනි කියන්නේ මේ ඔඩිටර්ට බාහිර පාර්ශවයන් එක්ක බාහිර පාර්ශවයන්ට වෙන්න ඕන යුතුයකමක් තියෙනවා කියලා අදහස එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ විගණකවරයා විසින් බාහිර පාර්ශවයට දැන් ඒ අදාළ හානිය වෙච්ච පාර්ශවයට ඩියුටි එකක් කරන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ යාට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ විගණකවරයාට වගකීමක් තියෙනවා මෙන්න මේ පාර්ශවයට මේ තමන්ගේ ඩියුටි එක සපයන්න. හරිද? එහෙම වගකීමක් තියෙන්න ඕන. හරිද? ඒකට දෙවෙනි පොයින්ට් එක තමයි ඒ වගකීම. කියන්නේ ඒ අදාළ කරන පාර්ශවයට ඩියුටි එක සපයන්න, තමන්ගේ රාජකාරිය කරන්න, තමන්ගේ ශ්‍රමය සපයන්න, තමන්ගේ රාජකාරිය සපයන්න අයිතියක් තියෙන්න ඕනේ, බැදීමක් තියෙන්න ඕනේ. ඒක තමයි මුල්ම කන්ඩිෂන් එක. ඊට පස්සේ බැදීම කඩ වෙලා තියෙන්න ඕනේ දෙවෙනි කන්ඩිෂන් එකට. ඒ කියන්නේ බැදීමක් තිබ්බා, බැදීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒ බැදීම කඩ වෙලා තියෙන්න ඕනේ. ඒ තමයි කියන්නේ duty of care is must have broken. ඒ කියන්නේ මුලින්ම අර අදාළ කරන සෆරින් වෙච්ච පාර්ශවය. ඒ කියන්නේ පීඩිත පාර්ශවයත් එක්ක විගණකවරයා
පීඩිත පාර්ශවය වෙනුවෙන් යම්කිසි කාර්යයක් කළ යුතු තියෙන්න ඕනේ. හරිද? ඒක අනිවාර්යයි. කියන්නේ විගණකවරයා අදාළ කරන වින්දිත පාර්ශවය වෙනුවෙන් යම්කිසි කාර්යයක් කළ යුතුව තිබුණා. හරිද? ඒක වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කළ යුතු තිබිච්ච කාර්යය කඩ කරලා තියෙන්නත් ඕනේ. හරිද? මුලින්ම කාර්යයක් කළ යුතුව තිබ්බා සහ දෙවෙනි අවස්ථාවේදී කළ යුතු කාර්යය මගහැරලා කැඩලා තිබ්බා. සහ ඒ නිසා අනිවාර්යයෙන්ම a loss or damage must result from the breach of the duty of care. එතන මෙතනදී Tamanට පැවරිච්ච කාර්යය විගණකවරයා විසින් නොකර නිසා අදාළ පාර්ශවයට හානියක් හෝ අලාභයක් වෙලා තියෙන්නම ඕනේ. හරිද? මෙන්න මේ කියන රික්වයර්මන්ට් තුන එකපාර ෆුල්ෆිල් වුණොත් තමයි මෙතනදී මෙන්න මේ නෙග්ලිජන්ස් එක යටතේ බාහිර පාර්ශවයට අදාළ කරන වන්දි ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි මම මුලින්ම කිව්වා අදාළ වින්දිත පාර්ශවයට විගණකවරයාට යම්කිසි කාර්යයක් කර යුතුව තිබ්බා. ඒක මුල් එක. ඊට පස්සේ ඒ කළ යුතු තිබිච්ච කාර්යය යාතින් කඩ වුණා. සහ තුන්වෙනි එක විගණකවරයා විසින් අදාළ කරන කාර්යය කඩ කළ නිසා අදාළ කරන බාහිර පාර්ශවයට වින්දිත පාර්ශවයට කිසියම් හානියක් හෝ අලාභයක් වුණා. මෙන්න මේ කියන රික්වයර්මන්ට් තුනම එකපාර අනිවාර්යයෙන්ම ෆුල්ෆිල් වෙන්න ඕනේ. මෙන්න මේ කියන නෙග්ලිජන්ස් එක යටතේ බාහිර පාර්ශවයට අදාළ කරන වන්දි ලබා ගැනීමට නම්. හරිද? ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් මෙන්න මේ පොයින්ට් එක. ඊට අපිට කතා කරන්න තියෙනවා establishing the extinction of the duty of care. ඉතින් මොකක්ද කියන්නේ? The most of the major court cases on auditors negligence have been concerned with the question of the whether the auditors own duties of care plaintiff. The plaintiff is the person who make claim for damage. ඉතින් මොකක්ද කියන්නේ? ආයි බලමු. The most of major court cases on auditor negligence have been concerned with the question of the whether auditor own duties of care. ඉතින් අනිවාර්යයෙන්ම දැන් මේ නෙග්ලිජන්ස් එක යටතේ විගණකවරයාට විරුද්ධ නඩුවක් පවරන අනිවාර්යෙන් බලන්නේ මොකද්ද? මේ ඩියුටි එක කළ යුතුව තිබ්බද කියලා. කියන්නේ මෙන්න මේ පාර්ශවයට මේ ඩියුටි එක කරන්න ඕනද? කියන්නේ මේ පාර්ශවය වෙනුවෙන් මට ඩියුටි එක කරන්න තිබ්බද කියලා තමයි බලන්නේ. කියන්නේ විගණකවරයා ඊ අදාළ පාර්ශවයට අදාළ කරන ඩියුටි එක කරන්න තිබ්බද? ඒක තමයි මුලිකම බලන්නේ. එහෙම කරන්න තිබ්බනම් තමයි යාට කරන්න තිබ්බනම් තමයි ඉතින් ඉහට එක බලන්නේ. කියන්නේ විගණකවරයා විසින් කිසියම් පාර්ශවයකට ඒ අදාළ තමන්ගේ විගණක කාර්යය කරන ලයබල් වෙන්න ඕනි. ඊපස්සේ ආයේ මේ විගණක කාර්යය නොකළ තියෙන්න ඕනි සහ නොකළීම නිසා ඒක අතපසු වීම නිසා හානියක් වෙලා තියෙන්නත් ඕනි. හරිද? එහෙම තිබ්බොත් තමයි මම කලින් කතා කරා නෙග්ලිජන්ස් එක යටතේ මෙයාට බාහිර පාර්ශවයට විගණකවරයාගෙන් අදාළ කරන වන්දි ලබා ගැනීම හැකියාව තියෙනවා. හරිද? හරි මෙතන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද ප්ලෙන්ටිෆ් කියලා කියන්නේ කියලා. ප්ලෙන්ටිෆ් කියලා කියන්නේ වින්දිතයා. ඒ කියන්නේ මොකක් හරි කවුරු හරි කරපු දෙයක් නිසා Tamanට හානියක් වෙලා තියෙනෝනේ. අන්නේ හානි වෙච්ච පුදුලා කියන කවුරු කියද? ප්ලෙන්ටිෆ් කියලා. හරි. ඊට පස්සේ අපි කතා කරනවා අපි දැන් මේ කතා කරේ අපි දැන් මේ කලින්ම කතා කරේ මේ විගණකවරයා විසින් විගණකවරයාගේ කාර්යභාරي හරියට නොකරපු නිසා විගණකවරයාට වෙන අග්‍රතැබ්බ. හරිද? ඒ කියන්නේ සරලවම කිව්වොත් එයාට අනිවාර්යෙන් එක්කෝ හිරේ යන්න වෙනවා නැත්නම් එයාට වන්දියක් ගෙවන්න වෙනවා. හරිද? එතකොට ඒ ඔක්කොම විනුවේ නීතිමය ක්‍රියාමාර්ගවල ඔස්සේ ගියොත්නේ. දැන් ඕක දැන් නීතිමය නඩු මාර්ගයට ගියොත් එහෙම උතන පොඩ්ඩක් වැඩි දවුණු වෙනවා. හරිද? ඒ නිසා බලනවා out of court settlement. ඒ කියන්නේ අධික්‍රමණයට යන්නේ නැතුව මේක පොඩ්ඩක් ගොඩින් බේර ගන්න. හරිද? ඒක තමයි මේ කියන්නේ out of court settlement කියලා. කියන්නේ අපි දැන් මෙච්චර කල් කතා කරේ විගණකවරයා විසින් කළ යුතු තිබිච්ච කාර්යයක් කඩ කරොත් එහෙම යාට විරුද්ධව අභ්‍යන්තර පාර්ශව කියන්නේ කම්පැනියට හරි නැත්නම් බාහිර පාර්ශව වලට හරි ක්‍රම දෙකකින් ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් ලෝ යටතේ සහ ලෝ ඔෆ් ඩිලිටි යටතේ නඩු පවරන්න පුළුවන්. හරිද? නඩු පවරලා එහෙම වන්දි ලබා ගන්නත් පුළුවන්. හරිද? ඒ නඩු මාර්ගය ඔස්සේ ගියොත් එහෙම නඩු මාර්ගය ඔස්සේ යන්නේ නැතුව අපිට පුළුවන් out of court settlement කියලා. ඒ කියන්නේ නඩු මාර්ග වලට යන්නේ නැතුව ඒ කියන්නේ alternative dispute method වලින් ගිහිලා අපිට මේක විසඳ ගන්නත් පුළුවන්. හරිද? බලන්න large claim against auditors in high profile cases received a high level of publicity. ඒ කියන්නේ මේ වගේ මොකක් හරි කේස් එකක් පත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මිනිස්සු දැනගන්නවා. හරිද? එහෙම වුණොත් මේ ඔඩිට් ෆර්ම් එක ප්‍රශ්නයක් වෙනවා. ඔඩිට් ෆර්ම් එකේ තියෙන කීර්තිනාමයට හානියක් වෙනවා. ඒ නිසා මොකද්ද බලන්නේ? දැන් මෙයාලා බලන්නේ පුළුවන් තරම් මේවා යට ගහන්න. හරිද? ඒ කියන්නේ පුළුවන් තරම් අර නීතිමය කියන්නේ නඩු මාර්ගයට අරන් යන්නේ නැතුව මේක ගොඩ දාගන්න තමයි බලන්නේ. එතකොට තමයි මෙන්න මේ කියන out of court settlement කියන ක්‍රම ටික මතුවෙන්නේ. හරිද? හරි. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් ඔය ඒ වගේ දැන් නඩු මාර්ගයට යන්න තු විසඳ ගන්න ප්‍රශ්න ගොඩක් වෙලාවට ඒවා මිනිස්සු දන්නේ නැහැ. හරිද? ඒක සමහරක් වෙලාවට ටීවී එකේ පෙන්වන්නේ නැහැ. ඒ වගේ නිසා ගොඩක් වෙලාවට ඒ වගේ දේවල්
ගොඩින් බේරගන්න පුළුවන් නඩුවලට යන්න කලින්. ඒතර එහෙම උනායින් පස්සේ එක පැත්තකින් වාසි කම්පැනි ඔඩිට් ෆර්ම් එකට හේතුව ඔඩිට් ෆර්ම් එකේ තියෙන නම කැත වෙන්නේ නැහැ. ඒ වගේම එතන ඇත්තටම පිරිවේ අඩුකමකුත් තියෙනවා මෙන්න මේ කියන නඩු මාර්ගයට යන්නේ නැතුව විකල්ප ක්‍රම වලින් විකල්ප ආරවුල් විසඳන ක්‍රම වලින් මේක විසඳ ගැනීම තුලින්. හරිද? බලන්න this involve the parties who are dispute reaching the negotiate statement rather than taking their case court. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම මේ ක්‍රමේ දෙපැත්තටම වාසි තියෙන්න පුළුවන්. හේතුව නඩු මාර්ගයට ගියොත් එහෙම දෙපැත්තටම නඩු ගාස්තු ගෙවන්න වෙනවා. හරිද? එතකොට ඒතර අමතර කාලයක් යනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොත් එහෙම සාමාන්‍ය නඩුවක් විසඳන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් යනවා. සාමාන්‍ය ඇවරේජ් එක. ඒතකොට ඒ තත්ත්වයට යටතේ එයාලට පුළුවන් ඉක්මනින් මේකට විසඳුමක් ගන්න, ඉක්මනින් මේකට තීන්දුවක් ගන්න මෙන්න මේ කියන අධිකරණයට යන්නේ නැතුව මේ අපිට දැනට තියෙන ඔය සමතකරණය, බේරුම්කරණය වගේ alternative dispute method වලට යන එක. හරිද? අපි කතා කරනවා the disadvantage of the out of court statement. ඒ කියන්නේ මෙතන අපි මේ විදියට අධිකරණයට යන්නේ නැතුව මේ වගේ ප්‍රශ්න ගොඩින් බේරගන්න එකේ තියෙන වාසි. හරිද? බලන්න මුලින්ම කියලා තියෙනවා it avoid the cost of time in all the court case. ඇත්තටම නඩුවට ගියොත් එහෙම නඩුවක් දැම්මොත් එහෙම එතන ඇත්තටම ලොකු කාලයක් ගත වෙනවා. ලොකු පිරිවැයක් යනවා. ලොකු ලෝය ගාස්තුවක් යනවා. අන්න ඒකදී ඇත්තටම ඒක නැති වෙනවා. ඒක අඩු වෙනවා මෙන්න මේ කියන විදියට out of court කියන settlement ක්‍රමයට ගියොත් එහෙම. හරිද? ඊට පස්සේ තියෙනවා දෙවෙනි එක it may avoid adverse publicity for the auditors. ඒ කියන්නේ මෙතනදී අර අපි කලින් නඩුවක් දැම්මොත් එහෙම ඕක ලොකුවට පත්තු වෙනවනේ. මෙතනදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතනදී එහෙම දෙයක් වුණොත් මොකක්ද වෙන්නේ? එහෙම දෙයක් වුණොත් එහෙම ඔක ගියොත් එහෙම ආයි ඔඩිට් ෆර්ම් එකට වැඩක් සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක වළක්වන්න තමයි මෙන්න මේ කියන පළක් වෙනවා. ඒකට ඉතින් අමතර පබ්ලිසිටියක් හම්බෙන්නේ නැහැ ඔඩිටර් කෙනෙක්ට. ඒකට එතන ඒක ඇත්තටම මේක වාසියක් වෙනවා. right එක the final settlement may be low. ඒක ඇත්තටම මේ ඔය cost එක අඩු කරලා ඉතින් කියන්නේ. හරිද? දෙපැත්තටම මේක වාසියක් වෙනවා. දැන් අපි කතා කරා advantage. කතා කරනවා disadvantage. ඒ කියන්නේ මේ අපි දැන් මේ කතා කරගෙන යන්නේ අපි දැන් ඔඩිටර්ගෙන් වෙච්ච වැරද්දක්. ඔඩිටර්ගෙන් වෙච්ච negligence එකක් නිසා වින්දස පාර්ශවයට අදාළ කරන වන්දි ලබා ගැනීමේදී අධිකරණයට යන්නේ නැතුව වෙන බාහිර වෙනත් මොකද කියන්නේ විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම හරහා ගිහිල්ලා මේක විසඳ ගන්න එක. දැන් අපි කතා කරේ මුලින් කතා කරා එහෙම යන එකේ තියෙන වාසි, දැන් කතා කරන එහෙම යන එකේ තියෙන අවාසි. හරිද? තමයි the final responsibility may be left undecided. සමහරක් කරන්නේ මෙතනදී final decision එක හම්බ නොවෙන්නත් පුළුවන්. හරිද? අනිත් එක it may encourage to take action against auditor. මෙතෙන්ද තවදුරටත් ඔඩිටර්ට විරුද්ධව නඩු වලට යන්න පුළුවන්. දැන් මේක අන්තිමට මෙතනත් ගිහින් මෙතනත් ඉවරන නඩු වලටත් යනවා. ඒ වගේම ඉන්ෂුරන්ස් ප්‍රීමියම් මේරස් මෙන්න මේ කියන අවාසි හට ගන්න පුළුවන්. මෙන්න මේ අපි අධිකරණයට යන්නේ නැතුව වෙන වෙන ක්‍රම වලින් මෙන්න මේ විසඳන්න ගියායින් පස්සේ. හරිද? ඊට පස්සේ බලන්න හරි. මෙතන තියෙනවා the use of disclaimer in audit report. දැන් මේ disclaimer එකෙන් මොකක්ද කියන්නේ? disclaimer එකෙන් විගණකවරු විදියට යාලා සම්පූර්ණ වගකීම් බාර ගන්න නැහැ. ඒතකොට එතන disclaimer එකෙන් යාලා disclaim කියන එකෙන් ඒ section එකෙන් යාලා කියන්නේ යාලගේ වගකීම යාලගේ scope ටික යා කියනවා. කියනවා මම කරන්නේ මේ ටික. මම එතනින් එහාට යන්නේ නැහැ. මගේ responsibility මෙච්චරයි. මගේ වගකීම මෙච්චරයි කියලා යාලා හදන boundary එකක්. හරිද? ඒ සීමාවක් හදන. එතන සීමාව තමයි මෙන්න මේ කියන disclaimer එකෙන් කියන්නේ. හරිද? ඔඩිටර් කෙනෙක් විදියට යා මොකද්ද කරන්නේ? යා ටාස්ක් perform කරන්නේ කොහොමද? කොච්චර level එකට යා වගකීමක් තියෙනවද කියලා මෙන්න මේ කියන ඔඩිට් මෙන්න මේ කියන ඩිස්ක්ලේමර් එකෙන් කියන්නේ. එතකොට එතනදී තේරුම් ගන්න ඩිස්ක්ලේමර් එකේ තියෙන්නේ ඔඩිටර් කෙනෙක් විදියට ඔඩිටර්ගේ කොච්චර කාර්යභාරයක් කරනවද? කියන්නේ කොච්චර මොන විෂය පත්‍රය යටතේද වැඩ කරන්න කියලා මෙන්න මේ කියන ඩිස්ක්ලේමර් එකේ තියෙන්නේ. එතන එන්නේ ඩිස්ක්ලේමර් එක නිසා ගොඩක් වෙලාවට ඔඩිටර් කෙනෙක්ට මෙන්න මේ කියන විදියට මේ එයාට කියන්නේ වෙන බාහිර පාර්ශවයට තමන්ගේ වගකීම් ඉටුන්නේ නැහැ කියලා නැත්නම් කම්පැනිටම තමන්ගේ වගකීම් ඉටුන්නේ නැහැ කියලා ගොඩක් වෙලාවට නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න තියෙන chance එක අඩුයි. හේතුව අඩු වෙන්න පුළුවන් හේතුව එතනදී disclaimer එකේ හරියට scope එක දාලා තියෙන මම කරන්නේ මෙන්න මේ ටික විතරයි කියලා. ඒක බැලුවෙන් පස්සේ ඒක පෙන්වන්න පුළුවන් මම මේක විතරයි කරන්නේ මට මේක අදාළ නැහැ කියලා පෙන්වන්න පුළුවන්. හරිද? ඒකට අනිවාර්යයෙන්ම disclaimer එක තියෙන්න ඕනේ. disclaimer එක තමයි තියෙන්නේ ඔඩිටර් කෙනෙක් විදියට perform කරන tasks සහ responsibilities duties සියල්ලක්ම මොකද කරන්න කියලා ඔක්කොම තියෙන disclaimer එකේ. හරිද? බලන්න එතනින් බලන්න the auditor's report is intended to for use for company and company shareholders as body. No responsibility is accepted by the auditor to anyone except the company or the shareholder as the body of the content. මෙතනදී company එක සහ shareholders ලා ඇරුණායින් පස්සේ වෙන බාහිර පාර්ශ්ව වලට responsible නැහැ. එතකොට එයාලට වග කියන්නේ නැහැ. හරිද? එතකොට ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට මේක disclaimer එකේ audit report එකේ disclaimer එකේ මේක කියලා තියෙනවා.
හරිද? one of the purpose of disclaimer is to reduce the risk of legal claims by third parties against the audit of the negligence. කියන්නේ negligence තමන්ගේ දැන් ඔඩිට් එකේදී මොකක් හරි අවුලක් වුණයි කියලා මොකක් හරි අතවසීමක් වුණයි කියලා වෙන බාහිර පාර්ශවයට හානියක් වුණයි කියලා ඒ හානිය වෙනුවෙන් විගණකවරයාට වන්දි ගෙවන්න තියෙන chance එක අඩු වෙනවා මෙන්න මේ disclaimer එක නිසා. disclaimer එකේ පැහැදිලිව කියලා තියෙනවා අපි වල් කියන්නේ මෙන්න මේක විතරයි කියලා. තමන්ගේ ස්කෝප් එක විගණකවරයාගේ විගණන කටයුත්තේ විගණන කාර්යභාරයේ හරි විස්තරයක් කියන කරන්නේ මොකද්ද කියලා පැහැදිලිව මේ ඩිස්ක්ලේමර් එක තියෙනවා. එතනින් යහට යාලා වැඩක් කරන්නේ. ඒ තුලින් මෙයාලට අර අනවශ්‍ය වන්දියක් ගෙවන්න තියෙන chance එක නැති වෙනවා. හරිද? ඒක කතා කරනවා managing auditors liability. හරිද? එතනදී බලන්න මොකද්ද මේ ඒකේ මුලින්ම කතා කරන්නේ avoiding liability. ඒ කියන්නේ තමන්ගේ තියෙන වගකීම බැහැර හරිනේ. වගකීම ඉවත් වෙන එක. මොකද්ද මේ කියන්නේ? Clearly it is preferable to avoid claims arising for the negligence audit. ඉතින් මොකද්ද කියන්නේ? The firm can minimize the risk of being sued by the ensuring that their staff perform high quality audit work. ඔයිට හයි මෙතනින් කියන්නේ මේ ඇත්තටම අපි දැන් liability එක දැන් avoid liability කියලා කියන්නේ මෙහෙම දෙයක්. මෙතනදී ඇත්තටම විගණක කණ්ඩායම audit team එක වැඩේ හරියට කරනවා නම් හරිද? කරනවා නම් ඇත්තටම කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බාහිර පාර්ශ්ව වලටත් නැත්නම් කම්පැනිටවත් හානියක් වෙන්නේ නැහැ. අවඩක් වෙන්නේ නැහැ. ඔඩිට් ටීම් එක හරියට වැඩේ කරනවා නම්. හරිද? ඒක තමයි මේ කියන්නේ බලන්න. Clearly it is preferable to avoid claims arising for negligence for auditing. Firms can minimize the risk of being sued by ensuring that their staff perform high quality audit work. හරිද? තමයි ඔඩිට් වර්ක් එක වැඩේ කියන්නේ ඔඩිටින් එක හරියට කරොත් එහෙම එතනදී මොකද්ද වෙන්නේ? එතනදී වෙන්නේ අනිවාර්යයෙන්ම අපිට පුළුවන් අර නඩුවක් ලැබෙන්න තියෙන chance එක අඩු කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි වැඩේ හරියට කරනවා නම් අපිට ඒකල දෙක් කරන්න බෑ කියලා මෙතනින් කියන්නේ. හරිද? එතන එහෙම chance එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න auditors should therefore කියන්නේ auditor එහෙම කියන්නේ auditorට එහෙම වෙන්න නම් auditorට නඩු අඩුවෙන් ලැබෙන්න නම් ඒ කියන්නේ Tamanට දඩයක් ලැබෙන්න තියෙන chance එක අඩු කරගන්න නම් හරිද අනිවාර්යයෙන් මොකක් කරන්න ඕනද විගණකවරයා විසින් අනිවාර්යයෙන්ම විගණකවරයා Tamanට තීච්ච කාර්යය හරියට කරන්න ඕනේ හරිද ඒක තමයි කියන්නේ ඩියුටි Tamanට තියෙන ඩියුටි එක හරියට කරොත් එහෙම නඩු එන්න විදියක් නැහැ හරිද එහෙම කරන්න මොකද කරන්න ඕනේ අනිවාර්යයෙන්ම follow the appropriate audit standard කියන්නේ ISA නැත්නම් විගණක අනිවාර්යයෙන්ම audit standard අනිවාර්යයෙන්ම follow කරන්න ඕනේ. හරිද? අනිත් එක use effective quality control procedure. අනිවාර්යයෙන්ම ඒ අදාළ කරන procedures අනුගමනය කරන්න ඕනේ සහ මුලින් කිව්වා වගේම audit approach නැත්නම් audit standard අනුගමනය කරන්න ඕනේ. හරිද? ඒ වගේම train staff and appropriate level of knowledge and skill. කියන්නේ අනිවාර්යයෙන්ම traineesලා විතරක්ම නෙවෙයි අනිවාර්යයෙන්ම audit එකට යනකොට අනිවාර්යයෙන්ම experience තියෙන කලින් audit 4-5ක් කරලා තියෙන කට්ටිය වරන් යන්න ඕනේ. හරි නැත්නම් එක සුපර්වයිසර් කෙනෙක් එක ගිහිල්ලා ට්‍රේනිස්ලා 10ක් වගේ දැම්මොත් එහෙම අනිවාර්යෙන් වැඩේ අල වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔඩිට් ටීම් එකේ knowledge එක skill එක appropriate level එකට. ඒ කියන්නේ ලොකු මැනේජර්ස්ලා level එකට යන්න ඕනේ සාමාන්‍යයෙන්. ඒ වැඩේ කරගන්න පුළුවන් මට්ටමට දැනුම දින කට්ටියව අරන් යන්න ඕනේ. ඊට අනිත් එක ensure that the firm is up to date with the modern auditing method. ඒ කියන්නේ අනිවාර්යෙන්ම audit standard අනුගමනය කරනවා වගේම කාලයත් එක්ක අදාළ කරන ඔඩිට් ස්ටෑන්ඩඩ් ISA වල තියෙන වෙනස්කම් ගැන අනිවාර්යයෙන්ම ටච් එකේ ඉන්න ඕනේ සහ ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ ඔඩිටින් රිපෝට් එකට. හරිද? ඒක තමයි එහෙම කරොත් එහෙම මෙන්න මේ කියන කාර්යයන් ටික මෙන්න මේ ටික කරොත් එහෙම අර අපිට පුළුවන් මේ අපේ ලයබිලිටි එක අඩු කරගන්න. අඩු කරගන්න නෙමෙයි එතනදි වෙන්නේ අර අපෙන් වෙන්න පුළුවන් වැරදි අඩු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ වැඩි අපි හරියට කරොත් එහෙම. මෙතනින් කියන්නේ අන්න ඒ දේ. හරිද? තමන්ගේ ඉන්න කට්ටිය ට්‍රේන් කරගන්න පුළුවන් ඒ වගේම අපිට වෙන අප්ඩේට් කියන්නේ අපේ විෂය පතේ වෙන වෙනස් වීම අපි අවබෝධ කරගන්න ඕනේ ඒක අපි ඇප්ලයි කරන්න ඕනේ ඊට පස්සේ ආයි අපිට තියෙන අපි qualities අපි control procedure ටික හරියට බලන්න ඕනේ ඒ වගේම අපි අනිවාර්යයෙන්ම අපිට තියෙන audit standard එක follow කරන්න ඕනේ එහෙම කරාට පස්සේ එතනින් එහාට අපිට එන්න පුළුවන් case අඩු වෙනවා හරි ඊට පස්සේ තියෙනවා meeting claims professional indemnity insurance මෙතනින් මොකද්ද කියන්නේ මෙතන මේ තියෙන්නේ මේ මෙතන මොකද්ද වෙන්නේ මේ මෙතන පොඩි සහනයක් තියෙනවා විගණකවරයාට හරිද අපි කතා කරන්නේ මේක පොඩ්ඩක්
if success legal claims are made or if out of the court settlement are reached where the auditors firm agree to make payment to settle the dispute. හරි. ඒ කියන්නේ මෙතනින් කියන්නේ අපි මේ දැන් නඩු මාලට ගිහිල්ලා හරි නැත්නම් අපි කලින් කියපු අර ඕල්ටර්නේටිව් මෙතඩ් වලට ගිහිල්ලා හරි කොහොම හරි ක්ලේම් එකක් එනවා මේ ක්ලේම් එකක් යනවා කාටද විගණකවරයාට. හරිද? ඒතකොට ඒක අනිවාර්යයෙන්ම විගණකවරයා ගෙවන්න ඕනේ. අපි කලින් කතා කරානේ ක්‍රම දෙකක් තියෙනවානේ. එතනදී නඩු මාර්ගයට යන්න පුළුවන් නැත්නම් නඩු මාර්ගයට යන්න නැතුව ඕල්ටර්නේටිව් මෙතඩ්. ඒ කියන්නේ අපි කියවනේ out of the court settlement කියලා. ඒ කියන්නේ අර නඩු වලට යන්න නැතුව නඩු මාර්ගයට යන්න නැතුව වෙන ක්‍රම වලින් විසඳ ගන්න පුළුවන්. ඒ ක්‍රම දෙකේදීම අන්තිමට අවසානයේදී බොහෝ විට අනිවාර්යයෙන් විගණකවරයාට අදාළ කරන දඩේ ගෙවන්න වෙනවා. හරිද? කියන්නේ ක්‍රම දෙකෙම ගෙවන්න වෙනවා. ඒක තමයි හරි. බලන්න දැන් හයිස් එකක් දැන් මේ මෙහෙම දේවල් තියෙනවනේ. දැන් මේ ගෙවන්න වෙන දඩේ අපි කලින් කතා කරේ නෑනේ. කියන්නේ දැන් මේ අන්තිමට මේ වෙච්ච වැරද්ද අනුව වෙච්ච හානිය අනුව ගෙවන දඩේ වෙනස් වෙනවා. හරිද? මේක කරලා ගෙවන්න දඩේ වෙනස් වෙනවා. ඒතකොට එතනදී හයිස් එක ලොකු අවුලක් වුණොත් එහෙම ලොකු කේස් එකක් වුණොත් එහෙම ලක්ෂ 4500ක් ගෙවන්න වුණොත් එහෙම මොකද්ද කරන්නේ? If the damage are so large that they are more than the firm can afford. සමහරක් කාට ඒක ෆර්ම් එකට දරා ගන්නත් බැරි වෙනවා. හරිද? ඒ කියන්නේ ඔඩිට් ෆර්ම් එකට ගෙවන්නත් බැහැ. කියන්නේ දැන් අන්තිමට උසාවියෙන් තීරණය කරනවා ලක්ෂ 500ක් මෙයාට ගෙවන්න. අදාළ බින්දියට ලක්ෂ 500ක් ගෙවන්න. එහෙම තීරණය කරන පස්සේ එහෙම ගෙවන්න සල්ලි කොහෙන්ද? එච්චර සල්ලි ෆර්ම් එක එච්චර කාලෙට හම්බ කරලත් නැහැ. ඒක ඒ වුණාන් පස්සේ එහෙම මොකද කරන්නේ? අන්න ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ කියන ඉන්ෂුරන්ස් එක වැදගත් වෙනවා. හරිද? බලමු මොකද්ද කියන්නේ කියලා මේකේ. හරි ඊට පස්සේ දැන් හයිසකත් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් එහෙම කරන්න දෙයක් නැහැ. පාර්ට්නර්ට තමන්ගේ ගේ උගස් තියලා මේක ගෙවන්න වෙනවා. පාර්ට්නර් කියලා කියන්නේ ඔඩිට් ෆර්ම් එකේ අයිතිකරුවා. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි කලින් කතා කරලා තියෙනවා හවුල් ව්‍යාපාර ඉපදුන 20යි ඉන්නේ කියලා. නමුත් අපි එක්සෙප්ෂන් එකක් කතා කරලා තියෙනවා ඔය ඔඩිට් ෆර්ම් වල. ඒ කියන්නේ මේ වගේ ඔඩිට් ෆර්ම් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔඩිට් ෆර්ම් ගොඩක් වෙලාවට පටන් ගන්නෙම පාර්ට්නර්ෂිප් විදිහට. ඒක පාර්ට්නර්ෂිප් කියන්නේ ඒතර පාර්ට්නර් කියලා කියන්නේ ඔඩිට් හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවෙක්. ඒ කියන්නේම ඒ කියන්නේ හිමිකරුවෙක්. ඒතර මේ ඔඩිට් ෆර්ම් එකේ ඉන්න පාර්ට්නර් තමයි හිමිකරුවා. එතකොට එයාට මෙන්න මේ තමන්ගේ පෞද්ගලික දේපල විකුණලා හරි මේක ගෙවන්න වෙනවා. හරිද? ඒක එහෙම තියෙන්නේ. ලයබිලිටි එක අසීමිතයිනේ. ඒකට අනිවාර්යයෙන් මෙයාට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒකත් එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් එහෙම ගෙවන්නත් බෑ නේද? එතකොට බලන්න the threat is very high claim for damage beyond the financial means of the audit firm that applies to the major audit firm as well as the small. දැන් මේක දැන් ලොකු ඔඩිට් ෆර්ම් එකක් කරන සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් මට්ටමකට තියෙන්න පුළුවන්. සමහරකට පොඩි ඔඩිට් ෆර්ම් එකක් වුණොත් එහෙනම් මේක කට උතරලා තියෙනවනේ. ඒකට එහෙම වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් වා හිතන්න ලොකු අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම KPMG EY වගේ සාමාන්‍ය ලොකු කම්පැනි වල සාමාන්‍යයෙන් ටිකක් සාමාන්‍ය ලොකු ගාණක් ආව ප්‍රශ්න නැහැ. යාට මොකක් හරි බැලන්ස් කරන්න පුළුවන්. මොකද සාමාන්‍ය පොඩි කම්පැනියක් වෙලා පොඩි ඔඩිට් ෆර්ම් එකක් වෙලා යාට වගේ දෙයක් આવුත් දරා ගන්න බෑ. ඒකට ඒ වගේ වුණොත් එහෙම කරන්න දෙන්නේ නැති වෙනවා. හරිද? අන්න ඒ නිසා තමයි වෙන බලන්න the professional accountancy bodies take that view. The image of the professional would be seriously damaged if the claim is awarded against the auditors and the accountants are not meet because the lack of financial resources. As a result of ACA and other professional bodies required to members to in practice to carry out professional indemnity insurance. මේගොල්ලෝ audit firm එකක් විතර මේගොල්ලෝ මෙන්න මේ කියන PII නැත්නම් professional indemnity insurance කියන එක maintain කරනවා. ඒක insurance කරනවා. එතකොට ඒකෙදි මේ වගේ මොකක් හරි අවුලක් આવොත් මේ වගේ ලොකු වන්දියක් ගෙවන්නොත් එහෙනම් මේකෙදි මේ ඉන්ෂුරන්ස් එකට මෙතනදී මෙයාලගෙන් යදාල කරන ඉන්ෂුරන්ස් එක ක්ලේම් කිරීමේ හැකියාව තියෙනවා කම්පැනිස් වලට. හරිද? මේක මේ කරන්නේ සම්පූර්ණයෙන් මෙන්න මේ කියන මේ ඉන්ඩස්ට්‍රි එක බේර ගන්න. හරිද? එතකොට නැත්තම් හිමුනොත් එහෙම කරන්න දෙයක් නැති වෙනවනේ. ඒ කියන්නේ අනාතයිනේ. ඒ නිසා තමයි මෙන්න මේ විදියට මේ ක්‍රමයක් ඇහිලා තියෙන්නේ. මෙන්න මේ විදියට මේ දැන් එකක සහ අනිකුත් ප්‍රොෆෙෂනල් බොඩීස් එක තුළ මෙන්න මේ ක්‍රමය හදලා තියෙන්නේ. ඒකත් එක්ක මොකක් හරි ඔයගේ ලොකු ක්ලේම් එකක් ආවොත් එහෙම ඒක දරා ගන්නවා මෙන්න මේ ඉන්ෂුරන්ස් එක හරහා. හරිද? එතකොට බලන්න PII is the insurance policy. ඒක සාමාන්‍ය ඉන්ෂුරන්ස් එකක්. that provide the cover against all civil liabilities. ඒ වගේ මොකක් හරි ඕනම civil liability එකක් ඒ වගේ අවුලක් ආවොත් එහෙම විගණ ඔඩිට් එක පැත්තට එතකොට ඒකෙදි මොකක් හරි වන්දියක් ගෙවන්න වුණොත් එහෙම මෙතනදී මෙන්න PII එක හරහා ගෙවන්න පුළුවන්. incur that the result of the conduct incur as the result of the conduct of the firm business
money is paid out the insurance firm of these policies the firm itself is unable to pay. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක කම්පැනි ගෙවන්න පුළුවන් නම් කම්පැනි ගෙවන්න අවුලක් නැහැ. කම්පැනි ගෙවන්න බැරි නම් අපිට දෙන්න අපි ගෙවන්න. අන්න ඒකද මෙතන වෙන්නේ. කියන්නේ වෙච්ච හානිය. ඒ කියන්නේ අපිට ගෙවන්න තියෙන වන්දිය ලොකු ප්‍රමාණයක් නම් මේක ගෙවන්න අමාරු වෙන. අපිට ගෙවන්න බැරි නම් මේක අපිට පුළුවන් මෙන්න මේ රක්ෂණ සමාගම හරහා අපිට මේක ක්ලේම් කරගන්න. ඒක තමයි මේ කියන්නේ money is paid out by the insurance firm on these policies the firm itself is unable to pay. ඒ කියන්නේ අපිට ගෙවන්න බැරි නම් ඒක යාලා ගෙවනවා. හරිද? ගෙවුවට පස්සේ වෙන දේ පස්සේ ඉස්සරහට තියෙනවා. However, the requirement for the compulsory PII has following disadvantage. දැන් මේ ක්‍රමයේ ගත්තා වගේ මේක අවාසිත තියෙනවා. හරිද? It may increase the frequency and size of the claim made against firm. මෙතනදී අර අපිට මේක නැවත ගන්න ගියන් පස්සේ අපිට මේකේ ලොකු කොස්ට් එකක් යන්න පුළුවන්. හරිද? It may encourage more careless auditing. දැන් මෙතනදී මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් මේක දුන්නා වගේ නෙමෙයි හරි ඉස්සරහදී අපි හිතන් ඉන්නෝනේ මොකක් හරි කේස් එකක් වුණොත් මේ ඉන්ෂුරන්ස් එකෙන් කවර් කරන්න පුළුවන් නේ කියලා වගේ එහෙම එකක් ඔලුවට යන්න පුළුවන් ඔඩිටර්ස්ලාට. ඒකට ඒකෙදි මොකක් හරි වැඩි ඔහේ කරලා දාලා මොකක් හරි කේස් එකක් වුණොත් එහම අවුලක් නැහැ නේ ඔඩිට් මේ ඉන්ෂුරන්ස් එක තියෙනවනේ කියලා එකක් එන්න පුළුවන්. අන්න ඒක අවශ්‍යයක් වෙනවා. හරිද? අර තුන්වෙනි එක තියෙනවා it poses a high cost of audit firm. These cost of insurance are likely rise as the general level of the legal claim rise. සාමාන්‍යයෙන් මෙතනදී දැන් අපි ඉන්ෂුරන්ස් එක මේන්ටේන් කරන්න අනිවාර්යෙන් කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒකෙදි අපිට එක්කෝ ඇනුවලි හරි නැත්නම් මන්ත්ලියට ෆ්‍රී එකක් ගන්න. සමහරවිට ඒ ෆ්‍රී එක සාමාන්‍යයෙන් ඔඩිට් ලීගල් ක්ලේම් එක ගියන් පස්සේ යන ගානට වගේ සමාන වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය මොකක් හරි අපේ වැරද්දක් වෙලා, ඒ කියන්නේ අපේ ලයිබිලිටි එක කඩ වෙලා අපි සාමාන්‍යයෙන් කස්ටමර්ට අපේ වින්දිතයට ගෙවන ලීගල් කියන්නේ ලීගල් ඉෂුව එකට යන, ඒ කියන්නේ ලීගල් කේස් එකට යන සම්පූර්ණ ගාන වගේ ගානක් යන්න පුළුවන් සමහර වෙලාවට අපිට මේ ඉන්ෂුරන්ස් එක වෙනුවෙන්. ඒ කියන්නේ වාරිකයක් විදියට. ඒකට ඒකත් ලොකු කොස්ට් එකක් තමයි මේ කියන්නේ. ඔඩිට් ක්වොලිටි. ඉතින් මොකද්ද කියන්නේ? ඉතින් කියන්නේ සාමාන්‍යයෙන් අපි අනිවාර්යයෙන්ම ලියනකරු විදියට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ තමන්ගේ වෘත්තීය ගරුත්වය රැක ගන්න ඕනේ. හරිද? ඒකට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඔඩිට් ස්ටෑන්ඩඩ් පාවිච්චි කරනවා. මේ තමයි කියන්නේ applying international standard of auditing. හරිද? ඒ වගේම ද IESBA international code of ethics for professional accountants. හරිද? මේවා අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. හරිද? මේවා අනිවාර්යයෙන් ෆලෝ කරන්නේ නැතුව මේක විගණනය කියන එක ඔඩිටින් කියන එක අරන් යන්න බෑ ඉස්සරහට. මෙතනදී ඔඩිට් එකේ ක්වොලිටි මේන්ටේන් කරන අනිවාර්යයෙන් මෙන්න මේගොල්ලෝ මෙයාලට කියලා තියෙන ස්ටෑන්ඩඩ් ටික අනිවාර්යයෙන් ෆලෝ කරන්න ඕනේ. ඒ වගේම මෙයාලට තියෙන ප්‍රොෆෙෂනල් කෝඩ්ස් කියන්නේ කෝඩ් ඔෆ් එතික්ස් කියන එක අනිවාර්යයෙන් ෆලෝ කරන්න ඕනේ. ඒක කෝඩ් ඔෆ් එතික්ස් එක තමයි අදාළ කරන ඒ වෘත්තීය කරුත්වය අවශ්‍ය කරලා තියෙන්නේ. හරි මෙතන තියෙනවා disclaimer of liability. ඉතින් බලන්න disclaimer මේ not entirely eliminate liability to third party but they do not reduce the scope of harm. මෙතනදී දැන් අර disclaimer එකක් කියලා මෙතනදී අපිට සම්පූර්ණයෙන්ම අපිට liability එක අයින් කරන්න බෑ. මම කලින් කතා කරා මේක disclaimer කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙතනදී විගණකරයා කියනවා අපේ මෙන්න මේක තමයි අපේ විෂයපතේ. අපි මෙතන ඉහට හොයන්නේ. අපි මෙතන මේ කට්ටියකින් ඉහට අපි liable නැහැ. අපි මෙයාට liable නැහැ. ඒ විදිහට එයාලා liable කාටද එයාලගේ විෂයපතේ කොහොමද කියලා ඒ scope එක මොකක්ද කියලා මෙන්න මේ disclaimer එකෙන් කියන්නේ. එහෙම කිව්වයි කියලා එයාලට මේ සම්පූර්ණයෙන්ම එයාලගේ වගකීම අයින් කරගන්න බෑ. හරිද? ඒක ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එකෙන් එහාට යන්න බෑ. ඒකට මේක තමයි මේ කියන්නේ ඩිස්ක්ලේමර් එක කරන්න පුළුවන් ලිමිට් එකක් දක්වා විතරයි. හරිද? නැත්නම් පුළුවන් ඉතින් මේක ඔක්කොම මේ ලයිබිලිටි එකෙන් ගන්න එහෙම බෑ. හරිද? liability limitation agreement. මෙතන මොකද කියන්නේ? Since 2008 auditors have been permitted under the term of the company at the use to liability limitation agreement. හරි. මෙතනදී තමන්ට කියන්නේ මොකද්ද? liability limitation agreement එකක් තියෙනවා. හරිද? they must be approved by the shareholders and annually. හරි. මේක බලමු. Since 2008 auditors have been permitted under the term of the company act to use liability limitation agreement to reduce the threat of litigation from client. මෙතනදී අර ලයිබිලිටි අඩු කර ගන්න තමයි මෙතන මේ try කරන්නේ. හරිද? මේකෙන් අර client ගේ පැත්තෙන් එන්න පුළුවන් ප්‍රශ්න අඩු කරන්න තමයි මේක කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේක මේ approve කරගන්න ඕනේ shareholders ලා. හරිද? නැත්නම් මේක annual දින AGM එකකින් approve කරන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. අනිත් එක proportionately liability. ඉතින් මොකද්ද කියන්නේ? ඒක වචනේම වට අදහස එනවා liability එක බෙදා ගන්නවා. හරිද? කියන්නේ
මොකද කියන්නේ මෙතන under this proposal the audit firm would accept their proportion of the claim කියන්නේ මොකක් හරි වැරද්දක් වුණොත් එහෙනම් තමන් වැරද්ද සම්පූර්ණයෙන් බාර ගන්නෑ නැහැ. තමන් වැරද්දෙන් කොටසයි බාර ගන්න. දැන් මේ කියන්නේ ප්‍රොපෝෂනල් ලයිබිලිටි. කියන්නේ මේක බෙදලා දෙනවා. කියන්නේ මේ වැරද්ද මේ කොටස මෙයා නිසා වුනේ. ඒතර මේක සම්පූර්ණයෙන් මම මේ වැරද්ද වෙන්න 4-5 දෙනෙක් සම්බන්ධයි. එතකොට මෙතනදී මම සම්පූර්ණයෙන් මේ වැරද්දට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. මට මේක අදාළ මේ කොටස කියලා එයා අයින් කර ගන්නවා. හරිද? ඒක තමයි මේ කියන්නේ ප්‍රොපෝෂනල් ලයිබිලිටි කියලා. හරිද? ඒතර එහෙම වුණාන් පස්සේ එයා කම්පන්සේෂන් එක ගෙවන්නත් ඕනේ. ඒ කියන්නේ අදාළ වන්දි ගෙවන්නත් ඕනේ ප්‍රොපෝෂන් එක අනුව. අපි කතා කරනවා limited liability. ඉතින් මොකද කියන්නේ? Because of high cost of legal claim and the professional indemnity insurance, the number of suggestions have been made for the finding other ways of limiting claims against the auditor. දැන් මෙතනදී අපි කලින් කතා කරා දැන් legally ගියොත් එහෙම ඒත් cost එක වැඩිනේ. ඒ වගේම දැන් මේ insurance එක ගත්තත් insurance එකටත් මාර ගාණක් ගෙවන්න. ඒතර මේ දෙකෙන්ම මොකද්ද වෙන්නේ? දෙකෙන්ම විගණක වරියෙන් පැත්තට වෙන අලාභය වැඩි. හරිද? වෙන කොස්ට් එක වැඩි. දැන් මෙතනින් මේ කියලා තියෙන්නේ මෙන්න මේක අඩු කරගන්න ක්‍රම වගේක් තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අර ලීගලි දැන් අපි මේ කතා කරන්නේ liability of auditor නේ. ඒතකොට එතනදී අර මොකක් හරි අවුලක් වුණොත් එහෙම මොකක් හරි විගණකවරයා අතින් ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒකෙදී මොකද්ද නඩු මාර්ගයට ගිහිල්ලා වෙන්න පුළුවන් නඩු මාර්ගයට ගිහිල්ලා එතනින් අලාභයක් ගන්න පුළුවන් වගේම ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්. හරිද? එතනදී මේ දෙක තුලින්ම විගණන ආයතනයට ලොකු අලාභයක් වෙන ලොකු පාඩුවක් වෙනවා. හරිද? ඒක අඩු කරන්න මෙන්න මේ ක්‍රම වගේක් කියලා තියෙනවා. හරිද? මෙතනදී කියන්න පුළුවන් ඇත්තටම මෙතනදී මේ ස්ට්‍රක්චරල් එකේ කියන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. හරිද? අඩුම මෙන්න මේ කියන්නේ ඔඩිට් ෆ්‍රී එකෙන් සාමාන්‍යයෙන් ඔඩිට් එකක් නිකන් කරන්නේ නැහැ. ඔඩිට් එකක් කරනකොට ඔඩිට් ෆ්‍රී එකක් තියෙනවා. ඒතකොට ඔඩිට් ෆ්‍රී එකේ මෙන්න මේ ගාණ. මැක්සිමම් මෙන්න මේ ගාණ. නැත්නම් ලක්ෂ 500ක් වුණොත් එimhe ගෙවන්න බෑ. එහෙම නෙමෙයි. මෙතනින් කියනවා ඔඩිට් ෆ්‍රී එකෙන් 150යි. ඔඩිට් ෆ්‍රී එකෙන් 160යි කියලා ඒ වගේ ඇග්‍රීමන්ට් එකකින්ම යාලා දාන යෝජනාවක් කරන යෝජනාවක් විතරයි. හරිද? කියන්නේ දැන් ලයිබිලිටි එක නැත්නම් මේ ෆ්‍රී එක මේ ක්ලේම් එක ලොකු ගාණක් වුණොත් එහෙම ලක්ෂ 600ක් වුණොත් ගෙවන්න බෑනේ. ඒ නිසා මෙයාලා යෝජනාවක් ගෙනහලා තියෙනවා මේක ඇග්‍රීමන්ට් එකේ ලිමිට් එකක් දාන්න මොකක් හරි ඒ වගේ ලීගල් ක්ලේම් එකක් આવොත් එහෙම ලීගල් ක්ලේම් එක උඩරිම ගන්න පුළුවන් ඔඩිට් ෆ්‍රී එකෙන් 150ක් 160ක් ඒ වගේ ගාණක් කිය. අන්න ඒක මේ ඔක්කොම ගේන්නේ විගණකවරුන්ගේ පැත්තෙන්. හරිද? වගේම මෙතන කියනවා another suggestion is that auditors should be permitted to agree limit on. දැන් මෙතන ඒකේ ලිමිට් කරනවා. හරිද? දැන් කලින් කිව්වා වගේම maximum percentage එකක් කියනවා. ඒ කියන්නේ නැත්තම් fixed amount එකක් කියනවා. හරිද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔඩිට් ෆී එක ලක්ෂයයි නම් 150ක්. ඒ කියන්නේ 50000ක් තමයි උපරිම ගන්න පුළුවන්. ඒ වගේම මෙතන දෙවෙනි පොයින්ට් එක කියන්නේ ලිමිට් එකක් තියෙනවා. හරිද? ඊට වඩා ගන්න බෑ. ලක්ෂ 50ට වඩා ගන්න බෑ. කියන ඔඩිට් ෆී එකෙන් ගන්න නෙවෙයි වෙනවම කියනවා සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් තමයි උපරිම ගන්න ක්ලේම් ගන්න පුළුවන් කියලා. හරිද? ඒ බලන්න තුන්වෙනි පොයින්ට් එක මම මාක් කරලා තියෙන එක the use of limited liability partnership. හරි එතනදී අපි හදාගන්න limited liability partnership එක. එතනින්ම කියන්නේ එතනදී ඒක අදහස සජෙෂන් එකක් දීලා තියෙන්නේ කම්පැනි සහ මේ ඔඩිට් ෆර්ම් එක අතර හදාගන්නවා මේ limited liability partnership. එතනදී liability කොහොමද limited නේ. එතනින් අදහස් වෙන්නේ මේ කොහොමද ෆික්ස් ගන්නට වඩා ගෙවන්නේ නැහැ කියලා. හරිද? ඊට පස්සේ තව තියෙනවා the use of the equivalent of the PII for directors of ඉතින් අර ඉතින් කතා කරලා තියෙන්නේ අර අපි කලින් කතා කරු ඉන්ෂුරන්ස් පොලිසි එක වගේ සමාන මොකක් හරි දෙයක් හඳුන්වා දෙන එක. හරිද? මෙන්න මේ කියන ක්‍රම වලින් මොකද්ද බලන්නේ අත්‍තරම. බලන්නේ අර ඔඩිටර්ට ගෙවන්න තියෙන මොකක් හරි ලීගලි ක්ලේම් එකක් ආවොත් එහෙම ලීගලි එයාලට ගෙවීමක් කරන්නොත් එහෙම ගෙවීම අඩු කරන්න. හරිද? නැත්නම් අර ලොකු ගාණක් ආවොත් අවුල්නේ. ගෙවන්න බෑනේ. ඒ නිසා ඒක අඩු කරන්න තමයි මෙන්න මේ කියන යෝජනා ගහලා තියෙන්නේ. හරිද? මේවා යෝජනා විතරයි තාම මේවා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒගොල්ලන්ට එයාලගේ ඇග්‍රීමන්ට් එක ඇතුලේ. හරිද? ඒක විගණනයට එළබෙනකොටම යාළගේ ඔඩිට් එන්ගේජ්මන්ට් එක යටතේ යාළට පුළුවන් ඒක ඇතුළත් කරන්න අදාළ කරන කන්ඩිෂන් වලට මෙන්න මේ විදිහට මොකක් හරි ක්ලේම් එකක් වුණොත් එහෙම ක්ලේම් එක ගෙවන්න පුළුවන් ක්ලේම් එක ගන්න පුළුවන් මෙන්න මේ ගාන විතරයි. නමුත් ඒකට එකග වෙන්න ඕනේ දෙපාර්ශ්වයම. හරිද? ඒක ඇත්තටම විගණකවරයා පැත්තෙන් වාසි. නමුත් ඒක අයිසක ලොකු ක්ලේම් එකක් ගියොත් එහෙම ඒක ගන්න බැරි නෝනේ කම්පැනි පැත්තෙන්. ඒ කම්පැනිය සමහරක් කාලයකට අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා දෙපාර්ශ්වයම කැමැත්ත අනුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලොකු අලාභයක් આવොත් ඒක පියව ගන්න ඒ වෙනුවෙන්. හරිද? ඒකත් එක්ක දෙවෙනි පාඩම ඔයගොල්ලෝගේ ඉවරයි. මෙතන මේ අපි දැන් කතා කරේ ඔඩිටර්ස් ලයබිලිටි කියන දෙවෙනි පාඩම.